පුතේ ඔයාලගේ අච්චුපොත තියනව නේද? මම මේ අපි කරන්න යන කොටස තමයි දැන් කියන්න යන්නේ. හරි. දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්තා වායු ගැන ඉගෙන ගත්තානේ. වායු ගැන ඉගෙන ගත්ත කියන්නේ අපි කතා කරා වායු මෙහෙමයි ද්‍රව කියන්නේ මේ වතුර මේ වගේ පරිමාවක් තියෙනවා. ඒ වගේම කතා කරා නේද? මතකද ඔයාලට අර බැලුම් බෝලේ මම අරගෙන කියලා දුන්න උදාහරණේ? බැලුම් බෝලේ පුම්බන්න කියෙව්වා වතුර දාලා බර බලන්න කිව්වා නේද බැලුම් බෝලයකට. කො එහෙම කරපු කට්ටිය ඉන්නවා නම් රේස් හෑන්ඩ් කරන්න බලන්න. රේස් හෑන්ඩ් කරන්න බලන්න. එහෙම කරපු කට්ටිය ඉන්නවනම් කරේ නැද්ද කවුරුත්? ඈ කරපු කට්ටිය ඉන්නවනම් රේස් හෑන්ඩ් කරන්න බලන්න. කවුරු හරි එහෙම ආ, හරි ඉන්නවා කට්ටිය ඉන්නවා. හරි. අද එතකොට ඔයාලට මම කිව්වා ගිය සතියේ අර වගුවක් පුරවන්න කියලා. පොතේ තිබ්බ වගුවක් නේද? ඒ වගුව පුරවන්න කියලා කිව්වා. ඔයාලා ඒ වගුව පිරෙව නේද? හරි. එතකොට ඒ වගුව පිරෙවනම් ඒක පුරවද්දි මොනවා හරි අමාරු තැන් හම්බුණාද? අමාරු තැන් හම්බුණා නම් chat එකට දාන්න බලන්න. අමාරු තැන් හම්බුණා නම් chat එකට දාන්න. ඔව් නම් y කියලා දාන්න yes කියලා නැත්නම් n කියලා දාන්න no කියලා. හරිද? දාන්න බලන්න. දාන්න බලන්න. හරි. කාටවත් අමාරු තැනක් හම්බෙලා නැහැ. හැමෝම හොඳට වැඩේ කරලා හොඳයි. හරි. හරි පුතේ. එතකොට අපි දැන් ඔයාලගේ අච්චු පොතේ තියෙනවා දෙවනි පාඩමේ ක්‍රියාකාරකමක් තියෙනවා. හරිද? අපි දැන් මේ ක්‍රියාකාරකම තමයි බලන්න යන්නේ. එතකොට මේ ක්‍රියාකාරකම් කියන ඔයාලට මේවා ගෙදරදී කරලා බලන්න පුළුවන්. හරිද? එතකොට මේක කරලා බලන විදිහ මම කියලා දෙනවා. ඉස්කෝලේදීත් ඔයාලට ඉස්කෝලේ ඉන්න ඔයාලගේ ඔය විද්‍යා විෂය උගන්වන ගුරු වරයා නැත්තම් ගුරුතුමිය සර් නැත්තම් මැඩම් මිස් හරි සර් හරි ඔයාලට ඒක කියලත් දෙයි කරලත් පෙන්නයි සමහර වෙලාවට හරි රයිට් එතකොට අපි මෙතන බලමු දැන් ගිය සතියේ අපි කතා කරා පෑන මොනවද පුටුව පොත් ඒවා ගැන කතා කරා. එතකොට නිකන් අර ඝන ද්‍රව්‍ය වගේ දේවල් ගැන තමයි අපි කතා කරේ. ඔව කියලා දෙන්න මම ඉස්සරහට කියලා දෙනවා ඝන ද්‍රව්‍ය මොනවද කියලා. එතකොට අපිට ඉස්සල්ලාම හිතා ගන්න බැරුණානේ වාතයේ අවකාශයේ ඉඩක් ගන්නවද නැද්ද කියලා. ඒ කියන්නේ අපි කියවනේ අවකාශය කියන්නේ මේ අපේ අවට තියෙන පරිසරය. එතකොට මේ අවට තියෙන පරිසරය වාතයේ ඉඩක් ගන්නවද නැද්ද කියලා අපි කතා කරා නේද? මතකද අර බැලුම් බෝලයක් පුම්බලා මම කියලා දුන්නා. බැලුම් බෝලේ පුම්බද්දි ඒක ඇයි ලොකු වෙන්නේ ලොකු වෙන්නේ? අපි කටින් පිඹින වාතය බැලුම් බෝලය ඇතුලේ පිරෙනවා. එතකොට ඒක මේ අවකාශයට අපේ පරිසරයට නිදහස් වෙන්නේ නැහැ. පරිසරයට නිදහස් වෙන්නේ නැතුව අර බැලුම් බෝලේ පතලයෙන් සීමා වෙනවා. ඒක තමයි මේ බැලුම් බෝලේ අපි පිඹිද්දී එන්න ලොකු වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් වාතය අවකාශයේ ඉඩක් ගන්නවා කියලා. මතකයි නේද? හරි. right. එහෙනම් දැන් අපි තව විදිහකට මේ ක්‍රියාකාරකම කරලා බලමු. හරිද? බැලුම් බෝලේ පුම්බලත් ඒක කරන්න පුළුවන්. දැන් අපි තව විදිහකට මේ ක්‍රියාකාරකම කරලා බලමු. අපි ගන්නවා පුතේ වීදුරුවක් ගන්නවා. හරිද? ඔයාලට පුළුවන් මේ ගෙදරදී කරන්න පුළුවන් ඒවා මම මේ කියලා දෙන්නේ. හරි? වීදුරුවක් ගන්නවා කියලා හිතන්න. ඔන්න ඔහොම වීදුරුවක් ගන්නවා. වීදුරුවක් අරගෙන මේ වීදුරුවක් අඳින්නේ මං වීදුරුවක් අරගෙන ඊට පස්සේ මේකට අපි දානවා ලේන්සුවක් දාලා මේකේ හිර කරන්න බෑ වගේ නම් ටිෂු කොලයක් දාන්නකෝ. ටිෂු කොලයක් දාලා මෙන්න මේ උඩ යට මෙන්න මේ හරිය හිර කරන්න ටිෂු කොලේ. හරි. මේ හරිය ටිෂු කොලේ හොඳට හිර කරන්න. මෙහෙම හිර කරලා හරිද? හරි. දැන් පුතේ මෙතන කෝප්පේ හිර කරාට පස්සේ බලන්න මේ පැත්ත විවෘතයි අවකාශයට නේද? එතකොට අවකාශයට විවෘතයි නම් දැන් අපිට පෙනුනත් නැතත් මේක ඇතුලේ මෙතෙන් එනකම් වාතය තියෙනව නේද පිරීලා? ඔව් වාතය තියෙනවා පිරීලා. හරි. ඒ කරලා අපි ගමු වතුර භාජනයක්. හරිද? අපි ගමු වතුර භාජනයක්. ඔන්න ගත්තා වතුර භාජනයක්. හරිද? වතුර භාජනේ ඒ කරලා මෙන්න මේ කෝප්පේ මේ පැත්තෙන් අල්ලලා
මෙහෙම කරලා වතුර භාජනයේ මේ පැත්තට ගිල්ලමු. ඒ කියන්නේ මේ කට පැත්ත පහළට කරලා තමයි ගිල්ලන්නේ. හරිද? එතකොට මම ඒක අඳින්නම් මෙන්න මෙහෙම අඳින්නම්. ඔන්න ඇඳ කෝප්පේ රයිට්. මේ කට පහළ පැත්තට තියෙන්නේ වතුර දානවා ඉන්න වතුර දානවා. එහෙනම් ටිෂු එක තියෙන්නේ කොතනද? මෙතන තියෙනවා ටිෂු එක. හරි. මම ඔහොම අඳින්නම්කො ටිෂු එක. අපි අර හිර කරපු ටිෂු කෑල්ල. හරි. ඔතන ලේන්සුවක් හිර කරන්න කියලා කියන්නේ පුතේ ලේන්සුවක් හිර කරන්න සමහර වෙලාවට අමාරුයි ලේන්සුව වැටෙනවා වතුරට ආයේ. හරිද? ටිෂු කෑල්ලක් හිර කරපුවාම ඒක එහෙම අල්ලලා හිටිනවා. හරිද? රයිට්. ඔන්න දැන් මම මේකේ වතුර අඳින්න යන්නේ වතුර කලින් ඉඳලා තිබ්බා. හරි. ඔන්න හරි. ඔන්න වතුර මට්ටම ඇඳා. ඕම් හොඳට බලා ගන්න පුතේ මම වීදුරුව ඇතුලේ වතුර මට්ටම ඇඳද? නෑ. වීදුරුව ඇතුලේ වතුර මට්ටම ඇඳේ නෑ. ඇන්දේ වතුර මෙන්න මේ එළිය වීදුරුවෙන් එළිය විතරයි. අපි වතුර පෙන්වන්නේ කොහොමද? මෙන්න මෙහෙම ඉරි කෑලි ටිකක් ගහලා පෙන්නමු වතුර. හරිද? රයිට්. දැන් මං කියලා දෙන්න යන්නේ මෙන්න මෙහෙම ඉරි කෑලි ටිකක් ගහලා වතුර පෙන්නමු. හරි. දැන් ඔන්න ඔය වැඩේ අපි කරද්දි මේ වීදුරුව මෙහෙම අරගෙන අපි අනිත් පැත්ත හරවලා මේකට ඔබනවා වතුර භාජනය ඔබනවා. වතුර භාජනය ඔබද්දී දැන් මං කිව්ව නේද මෙන්න මෙතන අපිට නොපෙනුනාට වාතයෙන් පිරීලා තියෙන්නේ මේක. හරිද? පේන්නේ නැහැ හැබැයි වාතයෙන් පිරීලා තියෙන්නේ. එතකොට වාතයෙන් පිරීලා තියෙන හන්දා අපි මේ පැත්තට මෙහෙම හරවද්දී දැන් මේ වතුර මට්ටම තියෙනවනේ මේ වතුර මට්ටමේ ඉඳලානේ අපි මෙහෙම හරවගෙන එන්නේ. එතකොට හරවගෙන එද්දී මේ වාතයට පිට වෙන්න ඉඩක් නෑ. අවකාශයෙන් නිදහස් වෙන්න ඉඩක් නැති වෙනවා. එතකොට මේ වාතය මේක ඇතුලේ තියෙන වාතය ටිකක් තද වෙනවා. හරිද? ටිකක් තද වෙනවා. ඒකලා පොඩි ඉඩක් හැදෙනවා මේ වතුර මට්ටමට චුට්ටක් උඩට යන්න පුළුවන් වෙන්න. එතකොට පුතේ මේ බලන්න මේ භාජනයේ වතුර මට්ටම තියෙන්නේ මෙන්න මේ හරියේ. මේ බලන්න. මෙන්න මේ හරිය තියෙන්නේ. හැබැයි වීදුරුව ඇතුලේදී වතුර මට්ටම මෙන්න මේ ගානට වගේ පිරෙන්නේ. පැහැදිලිද? රයිට්. දැන් අඳිමු වතුර අපි. වීදුරුවේ මේ ගානට තමයි වතුර මට්ටම ඇති වෙන්නේ. පැහැදිලි නේද? රයිට්. එතකොට වතුර මට්ටම ඔය ගානට එද්දී මේ ටිකේ මොනවද පුතේ මේ ඉතිරෙලා තියෙන්නේ? මේ ටිකේ ඉතිරෙලා තියෙන්නේ වාතය. පැහැදිලි නේද? මේ ටිකේ දැන් අර මෙතනදි පිරලා තිබ්බනේ. මෙහෙම අනිත් පැත්ත හැරෙවුවට පස්සේ මේ ටිකේ වාතය ඉතිරලා තියෙනවා. ඒක හන්ද තමයි මේ ජල මට්ටම මෙතනින් උඩට යන්නේ නැත්තේ. පැහැදිලි නේද? මෙන්න මෙතනින් ජල මට්ටම උඩට යන්නේ නැහැ. පැහැදිලිද? තේරුණ කට්ටිය අත උස්සන්න බලන්න. තේරුණ කට්ටිය අත උස්සන්න. තේරුණ කට්ටිය අත උස්සන්න. රයිට්. නියමයි. ගොඩක් කට්ටිය ඉන්නවා තේරිලා තියෙනවා. අත උස්සනවා. හොඳයි. හරි. එහෙනම් පුතේ මෙන්න මේ ටිෂු කෑල්ල නැත්තම් කඩදාසිය හරිද? තෙමෙයිද? නෑ. තෙමෙන්නේ නෑ. ඇයි පුතේ? මේ වතුර මට්ටම උඩට යන්නේ නෑනේ. ඒක හන්දා මෙයා තෙමෙන්නේ නෑ. එතකොට දැන් අපිට පෙනුනේ නැති වුණාට මේ වීදුරුව මොන වගේද දැන් පිරීලා තියෙන්නේ? දේවල් තුනකින් පිරීලා තියෙනවා. වීදුරුව දේවල් තුනකින් පිරීලා තියෙනවා. මොන වගේද පිරීලා තියෙන්නේ? දැන් මෙතන තියෙද්දි දේවල් දෙකකින් පිරීලා තියෙන්නේ. මොනවද? කඩදාසි කැබැල්ලකින් පිරීලා තියෙනවා. ඒ වගේම තමයි මොකද්ද? වාතයනුත් මේක පිරලා තියෙනවා. අපිට පේන්නේ නැති වුණාට වාතයනුත් පිරලා තියෙනවා. පැහැදිලිද? හරි. දැන් මේක මෙහෙම හරවලා මෙතෙන්ද ගෙනාවට පස්සේ දැන් වීදුරුව මොන වගේද පිරලා තියෙන්නේ? මේ බලන්න වීදුරුව මෙතන එනකන් තියෙනවා නේද මේ? මෙතන එනකන් තියෙනවා. වීදුරුව කඩදාසියෙනුත් පිරලා තියෙනවා. වාතයනුත් පිරලා තියෙනවා. ජලයෙනුත් පිරලා තියෙනවා. පැහැදිලිද? පැහැදිලි කට්ටිය අත උස්සන්න බලන්න. රේසන් කරන්න බලන්න පැහැදිලි කට්ටිය. රයිට්. නියමයි. හරි. දැන් අපි එහෙනම් මේක නම් කරමු. හරි? අපි පුතේ මේ බලන්න ඔයාලට දැන් ඉස්සරහට යද්දි ලස්සනට මේ රූප සටහන් නම් කරන්න ඕනේ. හරිද? ලස්සනට රූප සටහන් අඳින්න ඕන, ලස්සනට නම් කරන්න ඕනේ. මම දැන් ඒව කියලා දෙන්නේ නැහැ කොහොමද ලස්සනට අඳින්නේ කියලා. එතකොට නම් කරන්නෙත් කොහොමද කියලා දෙන්න යන්නේ. හරි? මේ කෑල්ල සෑහෙන්න වැදගත්. මේක O level කරන අයියලාට එහෙමත් බෑ. අයියලාට අක්කලාටත් බෑ සමහර කට්ටියට. A level කරන අයියලා අක්කලාටත් බෑ සමහර කට්ටියට. හරිද? දැන් හැබැයි ඔයාලා 6 වසරෙන් ඉගෙන ගන්නවා මේක ඔන්න බලා ගන්න. හරිද? අපි මෙහෙමයි නම් කරන්නේ පුතේ. මං ඉස්සෙල්ලම මේකෙන් පටන් ගන්නම්. හරිද?
තියනව නේද? දැන් ඔයාලා දකින්නේ වීදුරුව සාමාන්‍යයෙන් මෙහෙම රවුම් එකක්නේ. මේ අරන් තියෙන පුතේ අපි වීදුරුව. ඔයාලා හිතන්න වීදුරුවේ මේ බාහිර සීමාව තමයි අපි ඇඳලා තියෙන්නේ. විද්‍යාව ඉගෙන ගද්දී සහ විද්‍යාවේදී අපි ඒ සීමාවන් තමයි අඳින්නේ. රූප සටහන් විදිහට අඳින්න එපාය. හරිද? අර චිත්‍ර වගේ මුළු රූපෙම අඳින්නේ නැහැ. හරිද? රයිට්. එතකොට මේ තියෙන්නේ වීදුරුවේ බාහිර සීමාව. ඒක හන්දා අපිට පුළුවන් මේක මොකක් කියලා නම් කරන්නද? වීදුරුව කියලා නම් කරන්න. ඔන්න බලන්න. මම මෙතනින් ඊතලයක් ගහන්නම්. මේ බලන්න ඊතලේ නවතින තැන. මෙතනින් පටන් අරන් මෙන්න මේකෙන් නවතිනවා. ඒ කියන්නේ මොකද්ද පුතේ? මේක තමා වීදුරුව. හරිද? මේක තමයි වීදුරුව. පැහැදිලි නේද? මෙන්න බලන්න. මේ සීමාවෙන් නවතින්නේ. හරි නේද? ඊතලේ ඇතුළටම ගහනවද? නැහැ. ඊතලේ මෙහෙන් නවත්තනවද? නැහැ. හරියට මේ සීමාවෙන් තමයි වීදුරුව කියලා පෙන්වන්නේ. ඔන්නෝව තමයි අර ඔලෙවල අයියලා අක්කලා දන්නේ නැහැ කිව්වේ. එලෙවල් කරන අයියලා අක්කලා දන්නෙත් නැහැ. හරි. ඊට පස්සේ මේ මොනවද පුතේ තියෙන්නේ? මේ තියෙන්නේ කඩදාසිය. එහෙනම් අපි ඊතලේ ගහන්නේ කොතෙන්ද? මේ සීමාවටද මෙතෙන්ද? මෙන්න මෙතෙන්ද. අන්න ඊතලේ ගැහුවා. හරිද? මෙහාට වෙනකන් ගහනවද? නෑ. මේක උඩට තමයි ඊ හිස මෙන්න මේ අදාළ ද්‍රව්‍ය නැත්තම් අදාළ දේ මතට තමයි ඊ හිස නවත්තන්නේ. ඊස ගෙනල්ලා නවත්තන්නේ එතනින්. හරිද? එහෙනම් මේ මොකද්ද? අපි පුතේ කඩදාසිය කියලා ලියමු. පොතේ ලේන්සුව කියලා තියෙන්නේ. අච්චු පොතේ ලේන්සුව කියලා තියෙන්නේ. අපි මේකේ කඩදාසිය කියලා ලියමු. කඩදාසිය. හරි. දැන් පුතේ මේක වාතයෙන් පිරලාද නැද්ද තියෙන්නේ? මේ ටික වාතයෙන් පිරලාද නැද්ද තියෙන්නේ? ඔව් වාතයෙන් පිරලා තියෙන්නේ. එහෙනම් අපි ඒකත් නම් කරන්න ඕන නේද? right. ඔයාලට කැමති නම් මේ පැත්තෙන් ඊතලයක් ගහලා නම් කරන්නත් පුළුවන්. මේ පැත්තෙන් ඊතලයක් ගහලා නම් කරන්නත් පුළුවන්. දැන් පුතේ මෙතන මේ වාතේනේ තියෙන්නේ. එහෙනම් ඊතලේ කොතැනද ගේන්න ඕනේ? මේ මැද කොතන හරි තැනකට ගෙනාවට කමක් නැහැ. right. එහෙනම් අපි ගේමු ඊතලේ. ඔන්න ගෙනාව ඊතලේ. හරි. මොනවද තියෙන්නේ? වාතය. පැහැදිලි නේද? පැහැදිලි කට්ටිය අත උස්සන්න බලන්න. රූප සටහන් නම් කරන විදිහ පැහැදිලි කට්ටිය අත උස්සන්න බලන්න. right. නියමයි. නියමයි. හොඳයිනේ. හොඳයිනේ. ගොඩක් කට්ටිය ඉන්නවා. හරි. right. දැන් එහෙනම් අපි මේ රූපෙට යමු. වෙදී මන් දැන් නම් කරන්න යන්නේ. ඔන්න බලා ගන්න. අපි එළිය ඉඳලා නම් කරන් ඉමු. එතකොට ලේසි මේ මොකද්ද මේ ලොකුවට තියෙන්නේ? වතුර භාජනය. නැත්තම් බේසම. දැන් ඔයාලා බේසමක් දකින්නේ කොහොමද? අර චිත්‍රවල වගේ නැත්තම් මෙහෙම රවුම් වට ඒ වගේ නේද බේසමක් දකින්නේ. එතකොට අයි පුතේ අපි මෙහෙම ඇඳලා තියෙන්නේ. විද්‍යාවේදී අපි ඒ බාහිර සීමාවන් විතරයි පෙන්වන්නේ. පැහැදිලිද? හරි. ඒක හන්දා අපි ඔන්න වතුර බේසමේ ඇඳලා තියෙනවා බාහිර සීමාව. එතකොට අපිට ඒක නම් කරන්න පුළුවන් කොහොමද? මේ බලන්න. හරියටම මේ උඩට ගෙනාව ඊතලේ මේ. හරිද? ඔන්න ඊතලේ ගෙනාවා. මොකද්ද එහෙනම්? වතුර භාජනය. වතුර භාජනය. හරිද? ඔන්න වතුර භාජනය කියලා නම් කරා. දැන් මේ කඩිරි ගහ වතුර නේද? නැත්නම් මේක වතුර භාජනය කියන්නත් පුළුවන්, ජල භාජනය කියන්නත් පුළුවන් හරිද? කමක් නැහැ මොකක් කිව්වත්. මේක මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ පුතේ ජලය නැත්තම් වතුර. අපි ලේසියෙන්ද වතුර කියලා ලියමු. ප්‍රශ්නයක් නැහැ. හරි? මෙන්න මෙහෙම ජලයක් ගැහුවා වතුර තියෙන තැනට. චතුර නෙවෙයි වතුර. හරි? දැන් පුතේ දැන් ආයේ මේක නම් කරා. හරි අපි නම් කරමු එහෙනම්. දැන් මෙතන මේ තියෙන්නේ කඩදාසිය. හරි? මේක කඩදාසිය කියලා අපි නම් කරමු. මෙතනින් ඊතලේ ගෙනාවා ලිව්වා කඩදාසිය. කඩදාසිය. ඔයාලට කැමති නම් කඩදාසි කැබැල්ල කියලා ලියන්නත් පුළුවන්. හරිද? ප්‍රශ්නයක් නැහැ. කඩදාසිය කියලා ලියමු. එහෙනම් පුතේ දැන් මේ හරිය මොනවද තියෙන්නේ? මේ හරිය මොනවද තියෙන්නේ? කියන්න මොනවද තියෙන්නේ? වාතය. අපි එහෙනම් ඊතලයේ ගෙනල්ලා මෙන්න වාතයේ තියෙන කඩදාසිය නෙවෙයි නවත්තලා තියෙන්නේ මං ඊතලයේ. මේ බලන්න හොඳට. හරිද? වාතය. වාතය. හරි. දැන් පුතේ තව එකක් තියෙනවා. මොකද්ද? අපි වීදුරුව නම් කරේ නෑ. එහෙනම් දැන් වීදුරුව නම් කරන්න ඕන. අපි වීදුරුව නම් කරන්න
අපි මෙතනින්ම නම් කරමුද? ඔන්න බලන්න මම නම් කරන විදිය ඈ. වීදුරුව නම් අපි පෙන්වන්න ඕනේ වීදුරුවේ සීමාවට නේද? හරි. එහෙනම් මම මෙහෙම නම් කරන්නම්. මෙතනින් මං ඊතලයක් ගහලා ගන්නම්. මෙහෙම ගත්තා. මෙතෙන්ද ගත්තා. මෙන්න වීදුරුවේ සීමාවෙන් නවත්තලා තියන්නේ. මේ වීදුරුවේ සීමාවෙන් නවත්තලා තියෙන්නේ. මෙතන මේක කඩදාසියට වෙනකන් ඇඳලා තියෙනවා. හරිද? එහෙනම් පුතේ අපි කොහොමද ලියන්නේ මෙතන? වීදුරුව වීදුරුව පැහැදිලි නේද? ඈ කො පැහැදිලි කට්ටිය අත උස්සන්න බලන්න. පැහැදිලි කට්ටිය අත උස්සන්න. හරි හරි රයිට් හොඳයි ගොඩක් කට්ටිය ඉන්නවා. හරි. හරි පුතේ. දැන් ඔයාලා දන්නවා රූප සටහනක් කොහොමද අඳින්නේ කොහොමද රූප සටහනක් නම් කරන්න කියලා. හරිද? ඔයාලා මේවා අඩිය තුල කියලා ඉරි ගහලා ඊතල ගහලා නම් කරා පැන්සලෙන් ඒත් කමක් නැහැ. පෑනෙන් අඳින්න එපා රූප සටහන් දැම්ම හරි ලොකු පන්ති වලට ගියහම පෑනෙන් අඳිමු. දැන් අපි පැන්සලෙන් අඳිමු රූප සටහන්. හරිද? එතකොට රූප සටහන් අඳිනවා මේවා නම් කරද්දි පුතේ දැන් ඔයාලා පෑනෙන් නේද ලියන්නේ? නම් කරද්දි ඊතලයේ ගහලා පෑනෙන් කරමු අපි. හරිද? රූප සටහන් අඳින්නේ හැබැයි අපි පැන්සලෙන්. වැරදුනොත් එහෙම ඉක්මනට ඒක මකලා ඇඳ ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. රූප සටහන ඇඳලා ඉවරලා තමයි නම් කරන්නේ ඈ. රූප සටහන ඇඳලා ඉවරලා තමයි නම් කරන්නේ. හරි. දැන් එහෙනම් පුතේ අපි මේ රූප සටහන ඇඳගමු පොඩකින්. ඊට කලින් මාතෘකාව ලියාගනිමු. හරිද? රයිට්. ලියාගන්න පුතේ. ක්‍රියාකාරකම දෙකේ එක. ක්‍රියාකාරකම දෙකේ එක. ක්‍රියාකාරකම දෙකේ එක. වාතය අවකාශයේ ඉඩක් ගන්නේදැයි සොයා බැලීම. වාතය අවකාශයේ ඉඩක් ගන්නේදැයි සොයා බැලීම. ලියාගන්න. වාතය අවකාශයේ ඉඩක් ගන්නේදැයි සොයා බැලීම. හරි. දැන් පුතේ ඔයාලගේ අච්චුපොත තියෙනවා නම් ඔයාලා 22 වෙනි පිටුව බලන්න. අච්චුපොතේ 22 වෙනි පිටුව බලන්න. එතකොට මේ 22 වෙනි පිටුවේ මෙහෙම රූපයක් තියෙනවා. හරිද? ඔය එතකොට ඒ රූපේ ලියන්න එපා. ආයේ ලියන්න දෙයක් නැහැ. හරි. පොඩ්ඩක් ඉන්න මං කියන්න ලියන්න වෙලාව. එතකොට රූපේ තියෙනවා මම බලන්න පෙන්නලා තියෙනව නේද? වීදුරුව පෙන්නලා තියෙනවා, ලේන්සුව පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඊළඟට භාජනයේට අපි අර මෙහෙම අත දාලා ඔබනවා කියලා පෙන්නලා තියෙනවා. ඔන්න බලන්න පුතේ මේකෙදි චූටි වැරද්දක් තියෙනවා. චූටි වැරද්දක්. හරි. රූප සටහනේ චූටි වැරද්දක් තියෙනවා. අපි ඒ වුණාට මේක විද්‍යාව හරියට ඉගෙන ගන්නවානේ. හරිද? දැන් ඔයාලගේ රූප සටහනයි මගේ රූප සටහනේ මම අඳපු රූප සටහනේ චූටි වෙනසක් ඇති. හරිද? ඒ චූටි වෙනස මොකද්ද? මේකේ බලන්න පුතේ පොතේ තියෙන එකේ වීදුරුව සම්පූර්ණයෙන්ම ජලය ගිල්වලා තියෙනවා. මම අඳපු රූප සටහනේ සම්පූර්ණයෙන් ගිල්වලා තියනවද? නැහැ. හරිද? මම අඳපු රූප සටහනේ සම්පූර්ණයෙන් ගිල්වලා නැහැ. හරි. හරිද? වාතය මෙතන තියෙන තාක්කල් මේ ජල මට්ටමට උඩට ගිහිල්ලා මේ කඩදාසිය තෙමන්න. පැහැදිලි නේද? හරි. එතකොට මේකේ තියෙනවා ජලය නම් කරලා තියෙනවා, ලේන්සුව නම් කරලා තියෙනවා, ජල බේසම නම් කරලා තියෙනවා. ජල බේසම කියලා තියෙන වතුර භාජනයක හරි කමන්නේ. ඊට පස්සේ ලේන්සුව කියලාද එයාලා ලේන්සුවක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි පාවිච්චි කරේ කඩදාසියක්. හරිද? ලේන්සුව ගෙදරදි කරලා බලන්න පුතේ. ඕක මේවා ගෙදරදි කරන්න පුළුවන්. හරි ලේසි දේවල්. මේක මේ ලේන්සුවක් දැම්මොත් එහෙම ගොඩක් වෙලාවට වැටෙනවා. ඉතින් ලේන්සුව බර වැඩිින කඩදාසියට වඩා ඒක හන්ද වැටෙනවා. රයිට්. මේ බලන්න මම වීදුරුව ඇඳලා තියෙනවා. වීදුරුවේ උඩ ඇඳලා නැහැ. වීදුරුවේ උඩ අඳින්න අවශ්‍ය නැහැ. හරි. ඒ පැත්ත විවෘතයි. අපි කියනවා අවකාශයට විවෘතයි. ඒක හන්ද තමයි මේ වීදුරුවේ උඩක් ඇඳලා නැත්තේ. හරි. මේක ඇඳලා තියෙනවා. එයා කි වීදුරුව එයාලා පෙන්නලා තියෙනවා. හරිද? රයිට්. ඊට පස්සේ අපි වීදුරුව ගෙනල්ලා මේ පැත්තට හරවලා තියෙනවා. මේ බලන්න පුතේ ඒ පැත්තට හැරෙව්වහම ජලය ටිකක් පිරීලා තියෙනවා. හරිද? ජලය ටිකක් පිරීලා. ඒ කියන්නේ ඕක මේක ඉස්සරහදී ඔයාලට තේරෙනවා වාතය ඇයි මේ මෙතෙන්නම එන්නේ නැතුව ඇයි මේ වතුර චුට්ටක් උඩට ගිහිලා තියෙන්නේ කියලා.
හරි ඒවා කියලා දෙන්නම් ඉස්සරහදී. වාතය භාජනයේ පරිමාව ගන්නවා කියලා එහෙම පොඩි දේවල් ටිකක් තියෙනවා. හරි ඒවා කියලා දෙන්නම්. හරිනේ? රයිට්. ඊට පස්සේ මේකේ කියනවා බලන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය ජල බේසමක්. හරි ජල බේසමක් ඕන. වියලි ලේන්සුවක් අපිට අවශ්‍ය වෙනවා. හරිද? වියලි වීදුරුවක් හරි වියලි වීදුරුවක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මොනවද ආය අවශ්‍ය වෙන්නේ? එච්චරයි. හරිද? ওই දේවල් තුන විතරයි අවශ්‍ය වෙන්නේ. ජලය අවශ්‍ය වෙනවා. වියලි වීදුරුවක් ජල බේසමක් කියලා හිතමු. වියලි වීදුරුවක්. පැහැදිලි නේද? රයිට්. අපි පුතේ දැන් එහෙනම් ලියමු. දැන් ක්‍රියාකාරකම ලිව්වනේ. වාතයේ අවකාශ ඉඩක් ගන්නේද ඒසවා බැලීම කියලා. දැන් අපි ලියමු පරීක්ෂණය කිරීමට පරීක්ෂණය කියලා ලියන්නේ පුතේ. ඒ කියන්නේ අපි මේක පරීක්ෂා කරනවා. ඇත්තද කියලා බලනවා. ඒක තමයි පරීක්ෂණය කියන්නේ. හරිද? පරීක්ෂණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය. පරීක්ෂණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය. හරි. අපි ලියමු පුතේ ජල බේසමක් කමා දාලා ලියාගෙන යන්න. කමා දාලා ලියාගෙන යන්න. කමා දාලා ලියාගෙන යන්න. ජල බේසමක් ජලය වියලි කඩදාසියක් වියලි වීදුරුවක්. ජල බේසමක් ජලය වියලි කඩදාසියක් වියලි වීදුරුවක්. හරි ලියලි ඉවරලා අත උස්සන්නේ. මේ රූප අඳින්න එපා දැන් මම තාම රූප අඳින්න කිව්වේ නැහැ. අපි රූප හැමීට අඳිමු. ලියලි ඉවරලා අත උස්සන්න. මම බලාගෙන ඉන්නේ. හරි ලියලි ඉවරයි ගොඩක් කට්ටිය. හරි තව අත උස්සන්න තව ඉන්නවා නම් ලියලි ඉවරන ගමන් අත උස්සන්න. රියැක්ෂන් එකක් දාන්න. හරි 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 හරි. මම තව චූටි වෙලාවක් දෙන්නම් ලියන්නේ ඒ ටික. ඉක්මන් අපි හරි හරි ගොඩක් කට්ටිය ලියලා ඉවරයි වගේනේ. හරි. හරි පුතේ. හරි. දැන් පරීක්ෂණයට අවශ්‍ය ලිව්වා. දැන් අපි පුතේ පරීක්ෂණය ලියන්න යන්නේ. ඔය දැන් ඔයාලට මේ දැන් ශිෂ්‍යත්ව පන්තියේදී ඔහොම පරීක්ෂණ ගැන නැහැ. ලොකු පරීක්ෂණ ගැන නැහැනේ. දැන් අපි මේ පරීක්ෂණ කරන පිළිවෙලක් තියෙනවා. හරිද? ඒකල්ල එවලන පිළිවෙලකුත් තියෙනවා. පැහැදිලි නේද? රයිට්. එතකොට පුතේ තාම අඳින්න එපා රූප සටහන අඳින්න එපා. රූප සටහන අඳින්න ඕන වෙලාවේදී මම කියන්නම්. අපි දැන් පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය ටික ලිව්වා. දැන් අපි මොනවද ලියන්නේ නැනේ? පරීක්ෂණය සිදු කරන ආකාරය. පුතේ පරීක්ෂණය සිදු කරන ආකාරය අපි පියවර වශයෙන් තමයි පැහැදිලි නේද? හරි. මේක ඔයාලට O level කාලෙට ගියාමත් ඒ කියන්නේ 10 11 වසර වලට ගියාම level කරන්න ගියා ඉංජිනේරුවෝ වෛද්‍යවරියෝ වෙන්න නින්නේ. එතකොට කාලෙට එනකම් මේවා වැදගත් මේ කියලා දෙන ඒවා. පරීක්ෂණය තියෙනවා ඊට පස්සේ පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය ටික තියෙනවා. ඒකල තමයි පරීක්ෂණ කරන ආකාරය කියන්නේ. ඒකල තමයි ඔය රූප සටහනේම අඳින්නේ. හරි. අපි මේක හරි පිළිවෙලට යමු. ඔයාලගේ එතකොට ඔළුවට දාගන්න පරීක්ෂණයක් ලියන පිළිවෙලක් තියෙනවා. පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය පරීක්ෂණය කාර්ය නිරීක්ෂණ කියලා. ඉන්න මම එතෙන් ආපහු රයිට්. ලියමු පුතේ. දැන් ලියමු පරීක්ෂණය සිදු කරන ආකාරය. පරීක්ෂණය සිදු කරන ආකාරය. පරීක්ෂණය ආකාරය. හරි. ඒක කරලා ඒක යටතේ බුලට් පොයින්ට්ස් දාලා ලියා ගන්න. ඒ කියන්නේ තිතක් හරි තරුවක් හරි දාලා පියවර වශයෙන් තමයි ලියන්නේ. පියවර වශයෙන්. හරි. දැන් අපි ලියමු. පළමුව කඩදාසිය
පළමුව කඩදාසිය වීදුරුව පතුලේ සිර කර ගන්න. වීදුරුව පතුලේ සිර කර ගන්න. පරීක්ෂණය සිදු කරන ආකාරය ලියන්නේ. වීදුරුව පතුලේ සිර කර ගන්න. හරි. දැන් ඊළඟ පියවර. දැන් හිර කරගත්ත කඩදාසිය. දැන් ඊළඟ පියවර. දැන් අපි මොකද කරන්නේ? මේ වීදුරුව මෙන්න මෙහෙම අරගෙන මේ සිරස්ව ගන්න ඈ. සිරස්ව අරගෙන පුතේ තිරස්ව නෙවෙයි ගිල්ලන්නේ සිරස්ව ඈ. දන්නවනේ ඔයාලා තිරස් කියන එක දන්නවනේ. තිරස් කියන්නේ හරහට, සිරස් කියන්නේ කෙලින් අතට. පැහැදිලිනේ? තිරස් කියන්නේ හරහට, සිරස් කියන්නේ කෙලින් අතට. හරිද? ඒ කරලා අපි ලියමු. ඉන්පසු ඊළඟ පියවර ලියන්නේ. ඉන්පසු වීදුරුව යටිකුරු අතට සිරස්ව යටිකුරු අතට සිරස්ව පරිස්සමෙන් ජල භාජනයේ ගිල්වන්න. පරිස්සමෙන් ජල භාජනයේ ගිල්වන්න. ඇයි පුතේ පරිස්සමෙන් කියලා කියන්නේ? දැන් මේක අරගෙන මේ පැත්තට හරවද්දි මෙහෙම කර ගිල්වන්නේ නැහැ. හරි? හෙමීට මෙන්න මේ විදිහට අරගෙන මෙහෙම තමයි ගිල්වන්නේ හෙමීට. පැහැදිලි නේද? මෙහෙම අපි මේක එහාට මෙහාට කරොත් එහෙම මේ තියෙන වාතයට පිට වෙලා ගිහිල්ලා මෙතෙන්ට වතුර පිරෙනවා. හරිද? එතකොට කඩදාසිය තෙමෙන්න පුළුවන් ඈ. දැන් අපි බලන්නේ වාතය පිට වෙන්නේ නැති වෙන්නේ මේක ගිල්වන්න ඕන. එහෙනම් හෙමීට තමයි ගිල්වන්න ඕන. පැහැදිලි නේද? රයිට්. හොල්ලන්න නැතුව ගිල්වන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔය පැත්තට පරිස්සමෙන් ගිල්වන්න ඕනේ. පැහැදිලිනේ? ලිව්ව නේද? හරි. දැන් ඊළඟ පියවර අනතුරුව වීදුරුව සිරස්ව ඉහළටගෙන හොල්ලන්න නැතුව හිමීට මේ කෙලින් අතර මෙහෙම ගන්න කියලා කියන්නේ උඩට. හරි? මෙහෙම කෙලින් අතර උඩට ගන්න කියලා කියන්නේ. සිරස්ව ඉහළටගෙන කඩදාසි කැබැල්ල එමි ඇත්තැයි නිරීක්ෂණය කරන්න. අලුත් වචනයක් ආව. නිරීක්ෂණය කරන්න අලුත් වචනයක්. හරි අපි බලමු. නිරීක්ෂණය කරන්න අලුත් වචනයක්. නිරීක්ෂණය කරන්න. හරි. ලියලා ඉවරයි. පුතේ නිරීක්ෂණය කරනවා කියලා කියන්නේ බලනවා කියන එක. බලන්න කියලා කියන්නේ නිරීක්ෂණය කරන්න කියලා කියන්නේ බලන්න කියන එක. හරි? නිරීක්ෂණය. හරි? නිරීක්ෂණය කරනවා කියන්නේ බලනවා කියන එක තමයි නිරීක්ෂණය. අපි විද්‍යාවේදී ඒවා සාමාන්‍ය භාවිත වෙන වචන පාවිච්චි කරන්න බෑනේ පුතේ. ඒකයි අපි ඒවා විද්‍යාවට අදාළ වෙන විදිහට ලස්සනට ඒ වචන පාවිච්චි කරන්නේ. හරි? භාෂාවෙන් කතා කරන භාෂාවෙන් විතරක් අපි ලියන්නේ නැහනේ. හරිද? ලිඛිත භාෂාව. නිරීක්ෂණය කරනවා කියන බලනවා. එතකොට පුතේ බැලුවහම මොකද්ද පේන්නේ? දැන් අපි මේක මෙහෙම ආපහු උඩට අරගෙන මේ පැත්ත හරවලා බලනවා. කඩදාසිය තෙමිලා නැහැ. කඩදාසිය තෙමිලාද කියලානේ බලන්න කියන්නේ. කඩදාසිය තෙමිලා නැහැ. හරි නේද? පැහැදිලි නේද? රයිට්. එහෙනම් පුතේ දැන් පරීක්ෂණය කරන ආකාරය ලිව්වනේ. හරි. දැන් අපි මේ රූප සටහන ඇඳගමු. හරිද? රූප සටහන ඇඳගමු. එතකොට දැන් පරීක්ෂණයක් ක්‍රියාකාරකමක් කරද්දී ඒක පොතේ ලියද්දී විදිහක් තියෙනවානේ. මොනවද පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය ටික මුලින්ම ලියනවා. ඊට පස්සේ පරීක්ෂණය කරන ආකාරය ලියනවා. දැන් එහෙනම් ඒකට අදාළ රූප සටහන් ටික අඳිනවා. පැහැදිලි නේද? රයිට්. අපි අඳිමු පුතේ රූප සටහන් ටික. හොඳට බලාගෙන අඳින්න මං විනාඩි 5ක් විතර දෙන්නම්. හරි? සැරින් සැරේ එකකින් එක බලන්න එපා. ඉස්සෙල්ලා බලන්න මෙහෙම හොඳට මෙන්න වතුර වීදුරුව මං ඇඳලා තියෙනවා. නම් කරලා තියෙනවා. ඊට පස්සේ ජල භාජනයේ වතුර වීදුරුව ගිල්වලා ඇඳලා තියෙනවා නේද? හරි. පුතේ මේ විදිහටම අඳින්න, පොතේ විදිහට අඳින්න එපා. මේ විදිහටම අඳින්න. මේ විදිහ තමයි හරි විදිහ. මොකද ඔයාලා මුලින්ම හරි විදිහ පොතේ තියෙන විදිහ වැරදීම කියනව නෙවෙයි. පොතේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. හරි? ඒ වුණාට ඔයාලා මුලින්ම මේ විදිහට ඉගෙනගෙන ගියාම
ලේසි. හරිද? අපි හරිම විදිහට ඇඳගමු. මේ විදිහට ඇඳගමු. හරි. ඇඳ ගන්න පුතේ. මම විනාඩි 5ක් විතර දෙන්නම් ඈ ඇඳ ගන්න. හරි. මොනවා හරි තියෙනවා නම් මේ chat එකට දාන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න. හරි. හරි. ඔය ශිපාන් පුතාට ප්‍රශ්නයක් තියෙනවද? අත උස්සගෙනම ඉන්නවා. හරි පුතේ රූප සටහන අඳින්න රූප සටහන අඳින්න හදිසි නෑ හිමීට අඳින්න ඉවර වෙලා ප්‍රේසයන් කරන්න. හරි? රයිට්. අඳින්න අඳින්න කිසි ප්‍රශ්නයක් නැහැ අඳින්න. මං අයින් වෙලා ඉන්නම්. රූප සටහන නැත්තම් වැහෙනවනේ. මං පොඩ්ඩක් අයින් වෙලා ඉන්නම්කෝ. Holder in this hands. හරි පුතේ හරි කරලා ඉවර කට්ටිය අත උස්සනවා. හරි. රූප සටහන ඉදිරි කට්ටිය ඉක්මන් ඇඳ ගන්න පුතේ. ඉක්මන් ඇඳ ගන්න. ඉක්මන් ඇඳ ගන්න. රූප සටහන ඉක්මන් ඇඳ ගන්න. හරි? හරි ඉක්මන් ඇඳ ගන්න. තාම මේ ඔයාලට මේ මම වයිට් බෝඩ් එකේ කියලා දෙන්නේ ඈ. තව ඉස්සරහට තියෙනවා වීඩියෝ එහෙම දාලා පෙන්නන්න තියෙනවා ගොඩක් ඒවා. හරි. මේ ටිකේ අපි වයිට් බෝඩ් එකේ ඇඳලා ඉගෙනගෙන යමු. මොකද ඔයාලා පුතේ මේවා අඳින්න පුරුදු වෙන්න ඕන. ඒක හන්දා මේවා මේ විදිහට ඇඳලා පෙන්වන්න ඕන මම. එතකොට තමයි ඔයාලට මේවා ඉස්සරහට යද්දි ලේසියෙන් ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. හරි? රයිට්. හරි. නම් කරලා ඉවරයිද? හරි පුතේ නම් කරලා ඉවර කට්ටිය අත උස්සන්න. නම් කරලා ඉවර කට්ටිය අත උස්සන්න.
ඇඳලා නම් කරලා ඉවර කට්ටිය අත උස්සන්න. හරි හරි හරි. රයිට්. මේ බලා ගන්න පුතේ මම තව දෙයක් දෙයක් කියලා දෙන්න යන්නේ. හොඳට බලා ගන්න. මේ බලන්න. ඔයාලට මේ පේනවද මම මේවා නම් කරද්දී මේ ඊතල ගහලා තියෙන්නේ එක්කෝ සිරස් අතට නැත්තම් තිරස් අතට. දැන් මෙතනත් එහෙමයි මේ තිරස් අතට ගහලා සිරස් අතට ගහලා තියෙන්නේ. හරිද? මේවා සිරස් අතට. මේක සිරස් අතට. මේක තිරස් අතට. මේක තිරස් අතට. හරිද? අපි පුතේ රූප සටහනක් නම් කරද්දී ඔව්ව දැම්ම ඉගෙනගෙන යමු. හරිද? රූප සටහනක් නම් කරද්දී අපි නම් කරද්දී ඒ ඊතල ගහන්නේ තිරස් අතට හෝ සිරස් අතට. පැහැදිලි නේද? සිරස් අතට හෝ තිරස් අතට තමයි අපි ඒ ඊතල ගහන්නේ. ඒකල තමයි නම් කරන්නේ. හරිද? අර නිකන් මේ ඇදේට එහෙට මෙහෙට අපි ඊතල ගහන්නේ නැහැ. හරි? මෙහෙම කරපුවහම තමයි ලස්සන. එතකොට මේ ඔයාලා රූප සටහනක් ඇඳහම වාර විභාගයට ගිහිල්ලා ඇඳහම බලන ගුරුතුමිය හරි මැඩම් හරි සර් හරි නැත්තම් ඔයාලගේ ටීචර් හරි ක්ලාස් ටීචර් හරි කවුරු හරි ඒ බලන කෙනාටත් තේරෙනවා මෙයා පිළිවෙලට වැඩ කරන්න දන්නවා කියලා. හරිද? අහද පිළිවෙලට වැඩ කරන්න ඕනේ හරි. හරිනේ රයිට්. ඊට පස්සේ පුතේ දැන් රූප සටහන අපි ඇඳලා ඉවරයි. ඊළඟ මේ මාතෘකාව දැන් අපි ලිව්වා පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය ලිව්වා පරීක්ෂණය සිදු කරන ආකාරය ලිව්වා රූප සටහන ඇඳා. එතකොට දැන් රූප සටහන තියෙනවා. හරිද? රූප සටහනින් තමයි තේරුම් ගන්න පුළුවන් ගොඩක් જાති. ලිව්වට වැඩිය රූප සටහන දැක්කම තේරෙනව නේද? රයිට්. ඊට පස්සේ ලියන්න පුතේ නිරීක්ෂණ. අපි දැන් දැක්ක දේ මොකද්ද කියලා ලියන්න යන්නේ. නිරීක්ෂණ. හරි? නිරීක්ෂණ. ලියන්න පුතේ. නිරීක්ෂණ. නිරීක්ෂණ. හරි. දැන් පුතේ අපි නිරීක්ෂණ ලියමු. අපි දැක්කේ කඩදාසි කැබැල්ල තෙමිලා තිබුණේ නෑ නේද? හරි. එහෙනම් අපි ඒක ලස්සන කරලා ලියමු. කඩදාසි කැබැල්ල තෙමී නැත. කඩදාසි කැබැල්ල තෙමී නැත. කඩදාසි කැබැල්ල තෙමී නැත. හරි. ලියන්න පුතේ. කඩදාසි කැබැල්ල තෙමී නැත. හරි. එහෙනම් පුතේ දැන් අපි දැන් පරීක්ෂණයක් කරා නිරීක්ෂණය කරා. පරීක්ෂණය කරා නිරීක්ෂණය කරා. දැන් එහෙනම් අපි මොකකටද? නිගමනයකට එන්න ඕන. හරි? මේ විද්‍යාත්මක ක්‍රමය. නිගමනයකට එන්න ඕන. ඒ කියන්නේ අපි කරපු පරීක්ෂණයෙන් අපි යම් දේවල් දැක්කා. ඒකෙන් අපි නිගමනයකට එළඹෙනවා. හරිද? නිගමනයකට එළඹෙනවා කියලා කියන්නේ එහෙනම් මේක තමයි වෙන්න ඕනේ වගේ දෙයක් කියලා. අන්න ඒකට තමයි අපි මේ නිගමනයකට එළඹෙනවා කියලා කියන්නේ. හරිද? රයිට්. එහෙනම් පුතේ ඊළඟට ලියන්න නිගමනය මම ලියලා පෙන්නන්නම්. මෙන්න මෙතනින් ලියන්නම් නිගමනය කියලා ලියන්න. හරි? නිගමනය කියලා ලියන්න. හරි. ඔන්න බලන්න නිගමනයේ තමයි දැන් අපි මේක වෙච්ච දේ ඇයි මෙහෙම උනේ කියලා ඔක්කොම ලියන්නේ නිගමනයේ ඇතුළතදී තමයි. හරිද? රයිට්. පුතේ අපි දැන් මේක මේ පැත්තේ ඉඳලා වීදුරුව මෙහෙම ගෙනල්ලා මෙහෙම හරවද්දි වතුර මට්ටම මේකේ යම් තාක් දුරකට විතරයි උඩට ආවේ. නේද? ඔව්. එතකොට වතුර මට්ටම යම් තාක් දුරකට උඩට එනවා කියලා කියන්නේ මෙතනින් එහාට යන්න බෑනේ. මෙතනින් එහාට යන්න බෑ. එතනින් එහාට යන්න බැරි හේතුව තමයි අපිට නොපෙනුනාට මේක ඇතුලේ වාතය තියෙනවා. ඒ වාතය භාජනය ඇතුලේ ඉඩක් ගන්නවද නැද්ද? ඉඩක් ගන්නවා. පැහැදිලිද? අපිට වාතය මෙතන පෙනුන්නේ නැති වුණාට ජලය මට්ටම උඩට යන්නේ නැත්තේ මෙතන වාතය ඉඩක් ගන්න හන්දා. අපිට පේන්නේ මෙතන වාතය තියෙනවා. හැබැයි ජලයට පේනවා. ඒක හන්දා එයාට තල්ලු කරන් යන්න බෑ. පැහැදිලිද? ජලයට තල්ලු කරන් යන්න බෑ. තේරෙන කට්ටිය අත උස්සන්න බලන්න. තේරෙන කට්ටිය අත උස්සන්න. රයිට්. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකක්ද ඒකේ? වාතය අවකාශයේ ඉඩක් ගන්නවා. පැහැදිලි නේද? වාතය අවකාශයේ ඉඩක් ගන්නවා. රයිට්. අපි ලියමු පුතේ නිගමනය. ලස්සනට ලියමු. හරිද? පියවර වශයෙන් ලියන්නේ තරුවක් දාලා හරි රවුමක් දාලා හරි
එහෙම පියවර වශයෙන් ලියන්නේ. රයිට්. අපි ලියමු වීදුරුවේ වාතය අඩංගු නිසා වීදුරුවේ වාතය අඩංගු නිසා ජල මට්ටමට වීදුරුවේ වාතය අඩංගු නිසා ජල මට්ටමට කඩදාසිය තෙක් ගමන් කළ නොහැකි. 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 හරි පුතේ. එහෙනම් ඊළඟ තරුව දාලා ලියන්න. තරුව හරි මොකක් හරි ඔයාලා පාවිච්චි කරන එකක් දාලා ලියන්න. එනම් 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 කියලා කියන්නේ එහෙනම් එහෙම වෙන්නේ මේක හන්දා කියලා තමයි අපි එනම් කියලා කියන්නේ. එනම් වාතය අවකාශයේ ඉඩක් ගන්නා බව වාතය අවකාශයේ ඉඩක් ගන්නා බව වාතය අවකාශයේ ඉඩක් ගන්නා බව තහවුරු වේ. තහවුරු වේ. අපි ඒ නිගමනයට එළඹෙනවා. තහවුරු වෙනවා. හරිද? වාතය ඉඩක් ගන්නා බව තහවුරු වේ. නැත්තම් ඔයාලට කැමති නම් ලියන්න පුළුවන් නිගමනය කළ හැකි. නිගමනය කළ හැකි කියලා ලියන්නත් පුළුවන්. හරිද? right. ඔන්න ඔච්චරයි පරීක්ෂණය පුතේ. හරි ලියලා ඉවරලා අත උස්සන්න. ලියලා ඉවර කට්ටිය අත උස්සන්න. මම බලාගෙන ඉන්නේ ලියලා ඉවර කට්ටිය අත උස්සන්න. right ලියලා ඉවරයි. හරි හරි. ලියලා ඉවර කට්ටිය ඉන්නවා. පුතේ ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න chat එකට දාන්න ලියා ගන්න බැරි වුණා නම් ඒත් දාන්න. මං කිව්ව එක තේරුම් නැත්නම් ඒත් දාන්න ලියා ගන්න බැරි වුණා නම් ඒත් දාන්න. මං ආපහු සැරයක් කියන්නම්. හරි නේද? හරි හරි හරි. පුතේ දැන් එහෙනම් අපි දැන් බලමු දැන් ඔයාලා පරීක්ෂණේ ලියාගෙන ආවනේ දැන් ඔන්න අපි දැන් පරීක්ෂණ ඉගෙන ගත්තා ඒ ටික ලියාගෙන ආවා දැන් ආපහු සැරයක් අපි ආවර්ජනය කරගමු ඒ ටික ආවර්ජනය කරගමු බලන්න පරීක්ෂණය මොකක්ද කියලා අපි මුලින්ම ලිව්වා ක්‍රියාකාරකම කියලා ලිව්වේ ඒක නේද ඔව් ඒ කියන්නේ පරීක්ෂණය තමයි එතකොට පරීක්ෂණයේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද වාතය අවකාශයේ ඉඩක් ගන්නවද කියලා බලන එක හරිද ඒක තමයි පරීක්ෂණය ඊට පස්සේ පුතේ පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය ටික අපි ලිව්වා මොනවද අවශ්‍ය වෙන්නේ ජලය ඕන ජල භාජනයක් ඕන වියලි වීදුරුවක් ඕන වියලි කඩදාසි කැබැල්ලක් ඕන ඒ ටික ඕන නේද හරි ඊට පස්සේ පරීක්ෂණය කරන ආකාරය ලිව්වා දැන් ඔයාලගේ නෝට් එක දිහා ලියලා තියෙන එක බලන්න මම මේ කියන එක අහගෙන ඔයා නෝට් එක දිහා බලන්න පරීක්ෂණය කරන ආකාරය ලිව්වා ඒක පිළිවෙලේ පියවර විදිහට ලිව්වා හරි ඊළඟට මොකද්ද රූප සටහන ඇඳ රූප සටහන ඇඳලා ලස්සනට නම් කරා හරිද එතකොට රූප සටහන ඒ පරීක්ෂණයට අදාළ වෙන විදිහට ඇඳලා නම් කරා. ඊළඟට මොකද්ද පුතේ? නිරීක්ෂණය ලිව්වේ. ඒ කියන්නේ පරීක්ෂණය කරාට පස්සේ අපිට පේන දේ ලිව්වේ. හරිද? පේන දේ ඔයාලට හිතෙන දේ ලියන්න බෑ. පේන දේ ලියන්න ඕන. නිරීක්ෂණය කියන්නේ ඒකයි. පේන දේ. හරිද? පේන දේ ලිව්වා. ඊට පස්සේ පුතේ පේන දේ ලියලා ඊළඟට මොකද්ද ලිව්වේ? ඒක එහෙම වෙන්නේ ඇයි කියලා අපි නිගමනයකට එළඹුණා. මේක මෙහෙම වෙනව ඇත්තේ මේක නිසා කියලා. නිගමනයකට එළඹුණා. නිගමනය පියවර විදිහට අපි ලිව්වා. හරි නේද? රයිට්. පුතේ එකපාරක් ඕක හොඳට කියව ගන්න විනාඩි දෙකක් හිමීට කියව ගන්න. විනාඩි දෙකක් අරන් මුල්ල ඉඳලා ඕක කියව ගන්න. හොඳට කියව ගන්න. ඔව්. හරි එනකිදුව දාලා තියෙනවා මුලින් ඉඳලා ලියා ගන්න බැරුණා කියලා බය වෙන්න එපා පුතේ වීඩියෝ එක දෙනවා හරි දැන් මෙතන ඉඳලා ඔයා ලියාගෙන යන්න ඊළඟ එකේ ඉඳලා ලියාගෙන යන්න හරි වීඩියෝ එක දෙනවා බලන්න පුළුවන් වීඩියෝ හරි මෙතන ඉඳලා ලියාගෙන යන්න ඉස්සරහට ඊළඟ ක්‍රියාකාරකම දැන් අපි පටන් ගන්නවනේ එතන ඉඳලා ලියාගෙන යන්න
තර්ඩ කියවගෙන ඉවර වෙලා අත උස්සන්න. දන්න ඕනේ ඉවරයි කියලා. හරි. උඩට කියවගෙන ඉවරලා අත උස්සන්න. බය වෙන්න එපා වීඩියෝ එක දෙනවා. ලියා ගන්න බැරි වුණ දුවල පුතාලා තව ඉන්නවා නම් ඒ කට්ටිය බය වෙන්න එපා. වීඩියෝ එක දෙනවා. හරි. right. අත උස්සන්නේ කියවලා ඉවරගෙන අත උස්සන්න. කියලා ඉවර වෙලා අත උස්සන්න. මම බලාගෙන ඉන්නේ. ඉවරයිද? ඉවර කට්ටිය රියැක්ෂන් එකක් දාන්න නැත්නම් අත උස්සන්න ලේසි දෙයක් කරන්න කොහොමද බලා ගන්න. හරි නේද? හරි පුතේ හරි. ඔන්න කට්ටිය දැන් රේස් හෑන්ඩ් කරනවා. හරි හරි හරි. ඒ කියන්නේ ලියාගෙන ඉවරයි ගොඩක් කට්ටිය. හරි පුතේ. දැන් තේරුණාද? පැහැදිලි නේද? දැන් ඔන්න දැන් ඔයාලා ඉගෙන ගත්තේ අපෙන් පළවෙනිටම ඔන්න ඔයාලා ගොඩක් ಜಾති ඉගෙන ගත්තා. මොනවද ඉගෙන ගත්ත ගොඩක් ಜಾති? හරි මේ ඔක්කොම වැදගත් ඈ. ඔයාලා ලොකු පන්ති වලට 10 11ට යද්දී 12 13ට යද්දී වුණත් වැදගත් ඈ. හරිද? ඔයාලා දැන් සමහර දේවල් 12 13 අයියලා අක්කලා දන්නෙත් නැහැ. හරිද? එතකොට මේ බලන්න රූප සටහන අඳින්න කියලා දුන්නා. කොහොමද රූප සටහන අඳින්න කියලාත් කියලා දුන්නානේ. කියන්නේ විද්‍යාත්මකව අපි රූප සටහන අඳිද්දී ඒ වගේ බාහිර සීමාව විතරක් පෙන්නලා රූප සටහන අඳිනවා කියලා ඔයාලා ඉගෙන ගත්තා. හරිද? එතකොට රූප සටහන් නම් කරද්දී කොහොමද? සිරස් සහ තිරස් ඊතල තමයි පාවිච්චි කරන්න කියලාත් ඉගෙන ගත්තා. ඊළඟට මොනවද? රූප සටහන මේ නම් කරද්දී මේ බලන්න. වීදුරුවට අදාළයි නම් මේකට අදාළ බෑ. වීදුරුවට අදාළයි නම් ඒකේ මතට තමයි ඊ හිස ගෙනියන්නේ. ඒ නම් කරන ද්‍රව්‍යයට අදාළ තැනේ මතට තැනට නැත්නම් ඒ මතට තමයි ඊ හිස ගිහිල්ලා නවත්තන්නේ. පැහැදිලි නේද? right. ඕවා දන්නේ නැහැ ගොඩක් අය ඈ. ඔයාලා දැන් දන්නවා. right. හරි පුතේ. එහෙනම් මම මේක මකන්නම්. අපි ඊළඟ ක්‍රියාකාරකමට යමු. ඊළඟ ක්‍රියාකාරකමේදී අපි බලන්නේ දැන් වාතයේ අවකාශයේ ඉඩක් ගන්නවා කියලා අපි දැනගත්තා. දැන් අපි බලන්නේ මොකද්ද? වාතයට ස්කන්ධයක් තියෙනවද කියලා. හරිද? right. ඔන්න දැන් මේක මකන්නම්. හරි පුතේ. ආයෙත් දැන් අපි පරීක්ෂණයක් කරන්න මේ ක්‍රියා ඒ කියන්නේ ඔයාලගේ පොතේ තියෙන දෙකේ ක්‍රියාකාරකම. හරිද? හරි හරි පොත බලන්න එපා මං කියලා දෙන්න. කියලා දෙන්න. දැන් අපි බලන්න යන්නේ මේ වායුවකට නැත්නම් වාතයට ස්කන්ධයක් තියෙනවද කියලා. අපි මුලින්ම කරන්නේ පුතේ බැලුම් බෝල දෙකක් ගන්නවා. මං ඉස්සෙල්ලම කියන්න කරන දේ බැලුම් බෝල දෙකක් ගන්නවා. ඒ බැලුම් බෝල දෙක පුම්බනවා. හරිද?
ඔයාලට පුළුවන් ද බැලුම් බෝල දෙක කටින් පුම්බද්දි කටින් පුම්බද්දි හරියටම ඒ බැලුම් බෝල දෙක එක හා සමානව පුම්බන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ බැරි? ඉතින් අපිට පුතේ කටින් යන වාතේ මනින්න බෑනේ. හරි. එතකොට ටිකක් අඩු වෙන්නත් පුළුවන්, ටිකක් වැඩි වෙන්නත්. ඒහා ළඟට පුම්බ ගන්න පුළුවන් වෙයි බැලුම් බෝලේ. හරිද? රයිට්. අපි මීටර් කෝදුවක් ගන්න. මීටර් කෝදුවක් අරගෙන මෙන්න මෙහෙම මම මීටර් කෝදුව අඳින්නම්. ඔන්න මීටර් කෝදුවක් අරගෙන හරිද? ඔන්න තියෙනවා මීටර් කෝදුව. මීටර් කෝදුවක් අරගෙන මේකේ මැදින් නූලක් දානවා. පුතේ මීටර් කෝදුවේ සෙන්ටිමීටර් කීයක් තියෙනවද? මීටර් කෝදුවේ සෙන්ටිමීටර් කීයක් තියෙනවද? සෙන්ටිමීටර් 100ක් තියෙනවා. හරි? සෙන්ටිමීටර් 100ක් තියෙනවා. ඒක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. හරි? ශිෂ්‍යත්වයේදී උගන්වනවද සෙන්ටිමීටර් 100ක් තියෙනවා. එහෙනම් අපි නූලක් දාන්නේ කොයි හරියෙන් විතර නූලක් දාන එක හොඳයිද? මැදින් එල්ල ගන්න ඕන නම්. සෙන්ටිමීටර් 50න් දාමුනේ. හරි. එහෙනම් මෙන්න මේ ටික තියෙනවා. අපි මෙන්න මේ හරියෙන් විතර නූලක් දාලා එල්ල ගමු. ඔන්න ඔහම නූලක් දාලා එල්ල. හරිද? ඔන්න දැන් නූලකින් බැඳලා තියෙනවා. මේ බලන්න පුතේ. නූලක් දාලා එල්ලන්න ඕනේ. සෙන්ටිමීටර් 50කින් විතර තමයි නූලක් දාලා එල්ලන්නේ. මං මෙතන දැන් මේක මොකක හරි එල්ලන්න ඕනේ. මෙන්න මෙහෙම ඇඳලා මෙන්න මෙහෙම ඉරි කෑලි ටිකක් ගහනවා. හරිද? ඒ ඉරි කෑලි ටිකක් ගහනවා කියන එකේ අදහස තමයි මේක මොකක් හරි එකක එල්ලලා තියෙන්නේ. ආධාරකයක එල්ලලා තියෙන්නේ. මේ ආධාරකයක් කියන එක තමයි මෙන්න මෙහෙම ඉරි කෑලි ටිකක් ගහලා අපි පෙන්වන්නේ. පැහැදිලි නේද පුතේ? හරි. එතකොට දැන් ඔයාලට මේක පහලේ යන්න පුළුවන්. නැත්තම් තව කොහේ හරි හර පිරස් මොකක් හරි තියෙන තැන දෙක එල්ලන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. එතකොට දැන් මීටර් කෝදුව මේ බලාගන්න. මීටර් කෝදුව හරියට එල්ලුවොත් සෙන්ටිමීටර් 50න් විතර එල්ලුවොත් ඕක ටිකක් බැලන්ස් වෙනවනේ. නේද? පොඩ්ඩක් මෙහෙම පැද්දි තියෙයි. හැබැයි බැලන්ස්. රයිට්. අපි කරන්නේ බැලුම් බෝල දෙකක් අරගෙන උඹලා මේකේ කොන් දෙකේ එල්ලනවා. හරිද? එතකොට මෙන්න මෙහෙම එල්ලුවා කියලා හිතන්න. ඔන්න බැලුම් බෝලේ කට තියෙනවා. ඔන්න තියෙනවා බැලුම් බෝලයක්. හරිද? රයිට්. එහා පැත්තෙනුත් බැලුම් බෝලයක් එල්ලනවා. මෙන්න බැලුම් බෝලේ කට තියෙනවා. මෙන්න බැලුම් බෝලේ තියෙනවා. හරිද? රයිට්. දැන් බැලුම් බෝල දෙක ටිකක් එක වගේ ඈ. හැබැයි රතු පාටින් ඇන් දෙක චුට්ටක් ලොකුයිනේ. හරි. එතකොට පුතේ ඔයාලට දැන් ඕක එල්ලුවාට පස්සෙත් මේ මීටර් කෝදුව මොකද වෙන්න ඕන? බැලන්ස් වෙන්න ඕන, සමතුලිත වෙන්න ඕන. එතකොට ඔයාලට මේ බැලුම පොඩ්ඩක් එහාට මෙහාට කරන්න වෙයි. හරිද? ඔයාලට එහාට මෙහාට කරන්න වෙයි මේක. ඒකල තමයි බැලන්ස් කරගන්න වෙන්නේ. ඇයි මේ දෙන්නගේ ස්කන්ධය වෙනස් හන්දා. එහෙම වෙන්නේ යාළගේ ස්කන්ධ වෙනස් හන්දා. හරිද? එතකොට ඒවා කියලා දෙන්නම් ඈ ඉස්සරහ පන්ති වලදී කියලා දෙන්නම්. මම බර වචනයක් කියන්නද? අපි ඕකට කියනවා ඉස්සරහ පන්ති වලදී බලගූර්ණය කියලා. මම ඔය උසස් පෙළ අයියලා අක්කලාට භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සමහර වෙලාවට සංයුක්ත ගණිත කියලා දෙනවා. ඒ වගේ වෙලාවට ඔන්න ඔය වගේ උගන්වනවා. හරිද? එතකොට ඔයාලට එච්චර යන්න ඕනේ. ඊට මෙහා ගන්න පුළුවන්. ඒ මට්ටමට ගියාම තව හොඳට ඉගෙන ගන්න පුළුවන්. හරිද? රයිට්. එතකොට සර් ඔයා ඒ උසස් පෙළ අයියලා අක්කලාට උගන්වනවද? ඔව්. හරි. මේක දැන් අපි බැලන්ස් කරගත්තා කියලා හිතමුකෝ පුතේ. රයිට්. දැන් බැලන්ස් කරගත්තා. දැන් තමයි ඔයාලා ආස දෙයක් කරන්න යන්නේ. හරිද? ඔයාලා ආස මොනවද? බැලුම් බෝල හොම තියනවටද පුපුරනවටද? පුපුරනවටනේ ආස. හරි. එතකොට පුතේ මේක ඉස්සලා බැලන්ස් කරගෙන ටිකක් වෙලා අපි බලනවා. මේක පොඩ්ඩක් මෙහෙම බැලන්ස් වෙලා තියෙන්න ඕන. හරිද? ටිකක් වෙලා බලනවා ඒක බැලන්ස් වෙවි මෙහෙම තියනවාද කියලා. හරිද? හරි. තියෙනවනේ. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි කරන්නේ 60 කටුවක් ඕ නැත්තම් ඔයාලා කරනවා නම් මේක පරිස්සමෙන් කරන්න ඕනේ. හරි? සමහර වෙලාවට පුතේ ඇල්පෙනිත්තකින් 60 කට්ටකින් යන්නට මේ බැලුම් බෝල දෙකෙන් එකකට ඇන්නට ඕක පුපුරන්නේ නැහැ. හැබැයි අපි ඉටිපන්දමක් හරි යටින් ඇල්ලුවොත් එහෙම ටක් ගාලා ඕක පුපුරනවා. හරිද? රයිට්. එතකොට ඉටිපන්දමක් කියන්නේ මේක පිච්චෙන්න අල්ලන්න ඕනේ. එතකොට පුපුරනවා. හරි. අපි දැනට හිතමු කට්ටකින් අනිනවා කියලා හිතමු. අපි කරන්නේ මේ බැලුන් දෙකෙන් ඔයා අකමැතිම බැලුන් එකට අනිනවා කට්ටකින්.
හරිද? මං කැමති රතු පාටයකට මං ඒක හන්ද කට්ටකින් අර. මේකට පුතේ කට්ටකින් යන්න ගමන් මොකද වෙන්නේ මේ මීටර කෝදුව? දැන් බැලන්ස් වෙලානේ තිබ්බේ. මේ මීටර කෝදුව එකපාර මේ පැත්තට පාත් වෙනවා. ඒ කියන්නේ කොළ පාට එක පැත්තට පාත් වෙනවා නේද? මේකට යන්න බැලු පාරම පුපුරලා ගියා. මේ මීටර කෝදුව මෙන්න මේක මොකද වෙන්නේ පුතේ? මේ පැත්තට පාත් වෙනවා. පැහැදිලි නේද? right. ඔන්න ඕක තමයි වෙන්නේ මේ දේ අපි කරලා බලද්දී. ඒකෙන් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ නිරීක්ෂණය කිව්වනේ. නිරීක්ෂණය දැන් මෙන්න මෙහෙම පාත් වෙනවා මේක. අපිට නිගමනයකට එන්න පුළුවන් පුතේ ඒකෙන්. මොකද්ද නිගමනයේ එන්න පුළුවන් නිගමනය? මෙයාටත් ස්කන්ධයක් තියෙනවා. මෙයාටත් ස්කන්ධයක් තියෙනවා. ඒ ස්කන්ධයක් තියෙන හන්දා තමයි මෙයා පුපුරපු ගමන් මෙයාගේ මොකද්ද බර දැන් දෙන්නගේ බර බැලන්ස් වෙලා තියෙන්නේ. ඒක තේරෙනවනේ. බර බැලන්ස් වෙලා තියෙන්නේ. අරයා නෑ. මෙයා එකපාරම මෙහෙට යන්නේ. පැහැදිලි නේද? රයිට්. ඔයාලා පුතේ මං හිතනවා ඔයාලා ওই දිග බංකු එහෙම දැකලා ඇතිනේ. සාමාන්‍යයෙන් දිග බංකු තියෙන්නේ. දහම් පාසල් යනවා නම් දහම් පාසලේ හරි ඉස්කෝලවලත් තියෙනවා දිග බංකු තියෙනවා. යාළුවෝ දෙන්නෙක් කොන් දෙකේ ඉඳගෙන ඉන්නවා. එක යාළුවෙක් එහා කොනේ ඉඳගෙන ඉන්නවා. එයා මෙහා කොනේ ඉඳගෙන ඉන්නවා. හරිද? එතකොට එකපාරම අනිත් යාළුවා නැගිට්ටොත් මොකද වෙන්නේ? ඔයා එකපාරම මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා උඩ යනවා නේද? එහා පැත්තෙන් බංකුව. නැත්තම් ඩෙස්කේ උඩ යනවා නේද? අන්න ඒකම තමයි මේකටත් වෙන්නේ. හරිද? අර යාළුවා නැගිටිනවා. මේ බැලුන් එකේ බර නැති වෙලා යනවා. බැලුන් එකේ බර නැති වෙලා ගියාම මේ බැලන්ස් වෙලා තියෙනක මොකද වෙන්නේ? එකපාරම මේ පැත්ත පාත් වෙනවා. එහා පැත්ත ඉස්සෙනවා. ඔන්නෝක තමයි වෙන්නේ. පැහැදිලි නේද? කෝ පැහැදිලි කට්ටිය අත උස්සන්න බලන්න. පැහැදිලි කට්ටිය. හරි හරි හරි. අත උස්සන්න ආය බය වෙන්න එපා. අත උස්සන්න රියැක්ෂන් දැම්මත් කමක් නැහැ. අත ඉස්සුවත් කමක් නැහැ. ඔයාලා කැමති දෙයක් කරන්න. රියැක්ෂන් දාන්න ලේසි කට්ටිය රියැක්ෂන් දාන්න. අත උස්සන්න කැමති කට්ටිය අත උස්සන්න. හරි හරි. තේරිලා ගොඩක් කට්ටියනේ. පුතේ තේරුම් නැති කට්ටිය ඉන්නවද? තේරුම් නැති කට්ටිය ඉන්නවනම් chat එකට දාන්න n කියලා දාන්න. n කියලා එකක් දාන්න තේරුම් නැති කවුරු හරි ඉන්නවනම්. ඒ මං කියපු දේ තේරුම් නැති කවුරු හරි ඉන්නවනම් n කියලා දාන්න chat එකට. අපි බලමු කවුද ඉන්නේ කියලා. හරි තේරුම් නැති කවුරුත් නැහැ. හරි. ඒක තේරලා තියෙනවා හැමෝටම. හරි. දැන් පුතේ අපි පරීක්ෂණය අපි දැන් ලියමු. ඒ ක්‍රියාකාරකම ලියමු. ලියා ගන්න පුතේ ක්‍රියාකාරකම. හරි මාතෘකාව ලියා ගන්න. මාතෘකාව ලියා ගන්න. වාතයට ස්කන්ධයක් ඇත්දැයි සොයා බැලීම. 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 හරි පුතේ අපි ඉක්මනට ලියාගමු. හරි ඉක්මනට ලියාගමු. ලස්සන අකුරෙන් ඉක්මනට ලියාගමු. මේකේ රූප සටහන අඳින්නත් එච්චර අමාරු නෑ. හරිද? රයිට්. මම තව රූප සටහන මේ මෙහෙම ඇඳලා තව එක දෙයක් මම කරලා නෑ. හරි? ඒක ඒ රූප සටහන අඳිද්දි මම ඒ ටික කරලා දෙන්නම්. ඉන්න. හරි. දැන් ලියමු පුතේ අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය. නැත්නම් පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය. පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය. පරීක්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය. හරි. ලියන පුතේ වාතය පුරවන ලද බැලුන් දෙකක්. වාතය පුරවන ලද බැලුන් දෙකක්. වාතය පුරවන ලද බැලුන් දෙකක්. මීටර් කෝදුවක්. මීටර් කෝදුවක්. වාතය පුරවන ලද බැලුන් දෙකක්. මීටර් කෝදුවක්. නූල් කැබලි කිහිපයක්. නූල් කැබලි කිහිපයක්. මීටර් කෝදුවක් නූල් කැබලි කිහිපයක්. හරි නේද? හරි. හරි.
ආ දැන් පුතේ ඊළඟට අපි මොකද්ද ලියන්නේ කොහොමද ලියන්නේ? මොකද්ද මාතෘකා? පරීක්ෂණය සිදු කරන ආකාරය. හරි ලියන්න. පරීක්ෂණය සිදු කරන ආකාරය ලියන්න. පරීක්ෂණය සිදු කරන ආකාරය. පරීක්ෂණය ආකාරය. දැන් අපි පියවර වශයෙන් ලියාගෙන යමු. හරිද? right. දැන් ලියන්න පුතේ රූප සටහන පත් අඳිනවා. ඒක හන්ද තමයි දැන් මෙහෙම ලියන්නේ. රූප සටහනේ දැක්වෙන පරිදි රූප සටහනේ දැක්වෙන පරිදි රූප සටහනේ දැක්වෙන පරිදි ඇටවුමක් සකස් කරගන්න ඇටවුමක් සකස් කරගන්න පුතේ ඇටවුම කියන්නේ මෙන්න මේකට හරි අපි මේක සකස් කරගන්න ඕනේ මේකට තමයි ඇටවුම කියන්නේ හරිද ඇටවුමක් සකස් කරගන්න ඇටවුමක් සකස් කරගන්න වාතය පුරවන ලද බැලුන් දෙක වාතය ඊළඟ පියවර වාතය පුරවන ලද බැලුන් දෙක වාතය පුරවන ලද බැලුන් දෙක වාතය පුරවන ලද බැලුන් දෙක මීටර් කෝදුවේ දෙපස එල්වා මීටර් කෝදුවේ දෙපස එල්වා නැත්නම් එල්ලා හරි එල්වා කිව්වත් එකයි එල්ලා කිව්වත් එකයි එල්ලා සමතුලිත කරගන්න සමතුලිත කරගන්න ඔයාලා ගෙදරදී මේක කරලා බලන්න ඕනේ ඔයාලා පුළුවන් ඔයාලට මේක කරන්න හරි ඔයාලට මේක කරන්න පුළුවන් ගෙදරදී කරලා බලන්න ඕනේ හරි ඊට පස්සේ ඊළඟ පියවර පුතේ මීටර් කෝදුව සමතුලිත වූ පසු මේක එකපාරම සමතුලිත වෙන්නේ නැහැ. ඔයාලට චුට්ටක් එහාට මෙහාට කරලා මේක සමතුලිත කරගන්න වෙනවා. ඒකල පොඩ්ඩක් වෙලා ඉන්නත් වෙනවා බලාගෙන. ඇයි සමතුලිත වෙන්න එපායි. හරි. මීටර් කෝදුව සමතුලිත වූ පසු එක් බැලුනයක් පුපුරවා හරින්න එක් බැලුනයක් පුපුරවා හරින්න. එතකොට පුපුරවා හරින්න මොකක් හරි ඒවා අල්ලන්න බෑ ඔයාලට. බැලුන් එකට එක්කෝ මොකක් හරි මම කිව්වේ ඉටිපන්දමක් පත්තු කරලා මෙතනින් යටින් අල්ලලා හරි කට්ටකින් ඇනලා හරි තමයි පුළුවන් ඈ. මේවා එහෙම අල්ලන්න බෑ. බැලුන් දෙකට විතරයි දෙකෙන් එකකට විතරයි කරන දෙයක් කරන්න පුළුවන්. හරි. පුපුරවා හරින්න. ඊළඟ පියවර අන්තිම පියවර පුතේ. එවිට මීටර් කෝදුවට සිදුවන දේ මීටර් කෝදුවට සිදුවන දේ නිරීක්ෂණය කරන්න. ඉන්පසු මීටර් කෝදුවට සිදුවන දේ නිරීක්ෂණය කරන්න. හරි. හරි මේ බලන්න පුතේ. දැන් රූප සටහන ඊළඟට අපි අඳින්න ඕන. මම රූප සටහන අඳින්න කලින් ඔයාලට මේක දැන් නම් කරලා නැහැනේ මං. නම් කරලා පෙන්නන්න යන්නේ. මේ බලන්න. හරි. මං මෙතනින් නම් කරන්නම් මෙහෙම. මේක මොකද්ද පුතේ? මේක ආධාරකය. මම නම් කරන්නම්. ආධාරකය. අපි ආධාරකයෙන් එල්ලලා තියෙන්නේ. මේ තියෙන්නේ පුතේ ආධාරකය. හරි නේද? ඊතලේ ඒක උඩටම ගහන්න ආධාරකය. මේ තියෙන්නේ මොකද්ද? මේ නූලකින් එල්ලලා තියෙන්නේ අපි. හරිද? එහෙනම් නූල නූල් කැබැල්ල කියලා ලියන්න එපා නූල කියලා ලියන්න පුතේ. හරිද? රයිට්. ඊට පස්සේ මේ තියෙන්නේ බැලුන් බෝල දෙක. මේ මොකද තියෙන්නේ පුතේ? මේ තියෙන්නේ මීටර් කෝදුව. මම ඒක මෙතනින් නම් කරන්නම්. මේ මීටර් කෝදුව
මීටර් කෝදුව. මං ඊතලේ ගහන්නම් මෙතන ඉඳලා මෙන්න මේක මතට. මීටර් කෝදුව. හරිද? රයිට්. දැන් බැලුන් දෙක එකපාර නම් කරමු ඈ. හරිද? මෙන්න බැලුන් කියන්නත් පුළුවන් බැලූන කියලා කියන්නත් පුළුවන්. හරිද? බැලූන. එක ඊතලයක් ගහනවා මේක මතට අනිත් ඊතලය ගහනවා මේක මතට. දැක්කද? ඔන්න නම් කරලා ඉවරයි. හරිද? රයිට්. මේ මීටර් කෝදුව සමතුලිත කරලා තියෙන්නේ. මේ උඩ ආධාරකයක් තියෙන්නේ. හරිද? ඔයාලට පුතේ ඕනනම් මේක මෙතන පාට කරන්නත් පුළුවන්. කරලා ඉඳ ගන්නකෝ. මම පාට කරලා ඉඳ ගන්නකෝ. එතකොට ආධාරකය ඔයාලට හොඳට තේරෙනවා ඒක. හරි? ඒක මතට තමයි ඔයාලා මේ ඊතලේ ගහන්න ඕන. පැහැදිලි නේද? හරි. ආධාරකය මේ ඊතලේ ගහලා තියෙන මෙතෙන් ඈ. හරි. ආධාරකය නූල මීටර් කෝදුව බැලුන. හරි නේද? රයිට්. දැන් පුතේ ඇඳලා නම් කරගන්න ඉක්මන් කරමු අපි ඈ. ඉක්මන ඇඳලා නම් කරගමු. මම පොඩි වෙලාවක් දෙන්න. අත උස්සන්න ඉවර වෙලා අත උස්සන්න නැත්නම් රියැක්ෂන් එකක් දාන්න නැත්නම් අත උස්සන්න. මීටර් කෝදුව මේක කයන්න වගේ පේන්නේ නැහැ නේද? පේනව නේද කයන්න වගේ මීටර් කෝදුව. හොඳයිනේ ඉක්මනට අඳින ළමයි ඉන්නවනේ. ඈ හොඳයි. නියමයි. ඉක්මනට ඇඳලා අත උස්සනවා. කොහොම බලන්න තව කට්ටිය බලන්න. තව කට්ටිය බලන්න ඉක්මනට. ශිෆාන් පුතා හොඳයි. ඉක්මනට ඇඳලා අත උස්සන කට්ටිය ඉන්නවා. හරි. ගොඩක් කට්ටිය ඉවරයි නේද? හරි පුතේ. රයිට්. ඊළඟට අපි දැන් මොකක්ද ඊළඟට එහෙනම් ලියන්නේ? දැන් පරීක්ෂණය කරන ආකාරය ලිව්වා. නිරීක්ෂණය ලියන්නේ. කියන්නේ අපි මේ බැලුම් බෝල දෙකෙන් එකක් පිපුරුවාට පස්සේ අපිට පේන දේ මීටර් වෙන දේ නේද? හරි. ලියන්න පුතේ නිරීක්ෂණය. හරි අපි ලියමු. එක් බැලූනයක් පුපුරවා හැරිය විට මීටර් කෝදුවේ සමතුලිතතාවය නැති වී යයි. 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 හරි. එහෙනම් පුතේ දැන් අපි පරීක්ෂණය ලිව්වා, නිරීක්ෂණය ලිව්වා. ඊළඟට මොකද්ද ලියන්නේ? නිගමනය. ලියන්න පුතේ. නිගමනය. අපි ලියමු. එනම් වාතයට ස්කන්ධයක් ඇති බව නිගමනය කළ හැකි. වාතයට ස්කන්ධයක් ඇති බව නිගමනය කළ හැකි. වාතයට ස්කන්ධයක් ඇති බව නිගමනය කළ හැකි. හරි. රයිට්. ඔයාලට පුතේ මම මේ තාම හිමීට කියලා දෙන්නේ. හරි. ඔයාලට මේවට පුරුදු වුණාට පස්සේ අපේ පන්තිවල වේගෙන් යන්න පුළුවන් ඊට පස්සේ. හරිද? බය වෙන්න එපා. පන්තියේ වේගෙන් යන්න පුළුවන්. මේ මුල් ටික ඉතින් ඔයාලට චුට්ටක් තාම අලුත් නෙමේවා. 5 වසරේ ඉඳන් ආවා විතරයි තාම. එතකොට මේවා ටිකක් අලුත්. ඒක හන්ද අපි මේ විදිහට ලියාගෙන යමු. හරි? මේ අලුත් ඒවා තමයි පරණ වෙන්නේ තව ටික දවසක් යද්දි. ආයි ඔයාලට රූප සටහන් අඳිනේවා පරීක්ෂණ ලියනේවා එහෙම ආයි කිසි දෙයක් ගැන කලබල වෙන්න නැහැ.
ඉස්කෝලේ ගිහිල්ලවත් ඔයාලා ඔය පිළිවෙලට ලස්සන ලියුවම ඒ කියන්නේ පරීක්ෂණයේ මාතෘකාව ලස්සන ලියනවා ඊට පස්සේ පරීක්ෂණය කරන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික ලියනවා ලස්සනට පරීක්ෂණය කරන ආකාරය පියවර වශයෙන් ලියනවා ඊට පස්සේ රූප සටහන අඳිනවා ඊළඟට පරීක්ෂණයේදී අපිට පේන දේවල් නිරීක්ෂණ ලියනවා ඊට පස්සේ ලියනවා නිගමනය ඔන්න ඔහොම පිළිවෙලට ලිව්වට පස්සේ හරිද මේ ඔයාලගේ පාසල් වල ඉන්න ගුරුවරුත් ඒ වගේ පිළිවෙලට වැඩ කරනවට කැමතියි හරිද අන්න එහෙම පිළිවෙලට වැඩ කරගෙන යනවා එතකොට ඔය දැන් පිළිවෙලට වැඩ කරන්න පටන් ගත්තාම 10 වසර 11 වසරට ඇද්දි ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය පෙළ විභාගය කරන්න ඇද්දි එතන හෝ ඊට පස්සේ උසස් පෙළ කරන්න ඇද්දි එතනදී ඔය පිළිවෙල සෑහෙන උදව් වෙයි ඔයාලට හරි රයිට් අපි පුතේ එහෙනම් ඕක විනාඩි දෙකක් අරන් කලින් වගේ විනාඩි දෙකක් අරන් හොඳට කියව ගන්න මුලින් ඉඳලා ඔය පරීක්ෂණයේ ක්‍රියාකාරකම හොඳට කියව ගන්න මුලින් ඉඳලා මොනවා හරි තේරුම් නැති තැනක් තියෙනවා නම් අත උස්සන්න නෑ chat එකට දාන්න තේරුම් නැති තැනක් තියෙනවා නම් chat එකට දාන්න කියවලා ඉවරලා අත උස්සන්න අත නේද පුතේ හරි කට්ටිය අත උස්සනවා හරි හරි රයිට් කියවගෙන තියෙනවා හරි මම මේක මකන්නම් ඈ ඔයාලා ඔක කියව ගන්නකම් මම මේක මකන්නම් කියව ගන්නකො හරි පුතේ අපි එමු එහෙනම් ඊළඟ එකට එමු හරි ඉක්මනට අපි එමු හරි පුතේ හරි දැන් අපි එමු මොකද්ද මේ පදාර්ථය සහ ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා බලන්නෙමු හරිද රයිට් පුතේ අපි ස්කන්ධය කියලා කියන්නේ හරිද ස්කන්ධය කියලා කියන්නේ මොකක් හරි ද්‍රව්‍යයක තියෙන පදාර්ථ ප්‍රමාණයට හරිද පදාර්ථ ප්‍රමාණයට තමයි පදාර්ථ ප්‍රමාණයට තමයි පුතේ අපි ස්කන්ධය කියලා කියන්නේ හරිද පදාර්ථ ප්‍රමාණයට තමයි ස්කන්ධය කියලා කියන්නේ ඔයාලට මතක නම් මම ගිය සතියේ මෙන්න මේ පෙට්ටිය අරගෙන කියලා දුන්නා නේද ඔයාලට මම කිව්වා නේද මේ පෙට්ටිය අරගෙන අපිට ග්‍රහ ලෝකයකට යන්න පුළුවන් වෙනත් ග්‍රහ ලෝකයකට ගියත් මේකේ ස්කන්ධය වෙනස් වෙන්නේ
නෑ කියලා. ඇයි ඒ ස්කන්ධය කියන්නේ පදාර්ථ ප්‍රමාණය. මේකේ තියෙන පදාර්ථ ප්‍රමාණය වෙනස් වෙන්නේ නෑ. හැබැයි බර වෙනස් වෙනවා කියලා කිව්වා. ඇයි පුතේ බර වෙනස් වෙන්නේ? බර වෙනස් වෙන්නේ ඒ අදාළ මොකේද? ග්‍රහලෝකයේදී ගුරුත්වාකර්ෂණ බලය වෙනස් නිසා. මං කියලා දුන්නානේ ගුරුත්වාකර්ෂණ බලය ගැන. හරි. එතකොට බර වෙනස් වෙනවා ස්කන්ධය වෙනස් වෙන්නේ නෑ. ස්කන්ධය වෙනස් වෙන්නේ නැත්තේ මේකේ තියෙන පදාර්ථ ප්‍රමාණය පෘථුවියේදීත් ඒ පදාර්ථ ප්‍රමාණය අඟහරුවලදීත් ඒ පදාර්ථ ප්‍රමාණය බ්‍රහස්පති වලදීත් ඒ පදාර්ථ ප්‍රමාණය අපි චන්ද්‍රයාට ගෙනියවුවත් ඒ පදාර්ථ ප්‍රමාණය සෙනසුරු ග්‍රහයට ගෙනියවුවත් ඒ පදාර්ථ ප්‍රමාණයම තමයි. පැහැදිලි නේද? right. එහෙනම් අපිට දැන් මේ පදාර්ථ ප්‍රමාණයක් තියෙනවනේ. මේක පුතේ අපි මැනගන්න ඕනේ. මේ පදාර්ථ ප්‍රමාණය මැනගන්න ඕන. එතකොට මේක මැනගද්දී අපි ඔය පදාර්ථ ප්‍රමාණයන් එහෙම මනිද්දී එක එක්කෙනාට එක එක විදිහට මනින්න පුළුවන් නේ. හරිද? එක එක ඒකක වලින් ඒක එක ඒකක කියන්නේ මෙහෙමයි. ග්‍රෑම් වලින් මනින්න පුළුවන්. කිලෝග්‍රෑම් වලින් මනින්න පුළුවන්. රාත්තල් වලින් මනින්න පුළුවන්. අපි කියන්නේ පාන් රාත්තලක් කියලා. හරි. රාත්තලක් කියන්නේ කොච්චරක්ද කියලා මේ කියන්නේ ග්‍රෑම් කොච්චරක්ද කියලා අම්මලාගෙන් අප්පච්චිලාගෙන් අහගන්න ඕනේ. තාත්තලාගෙන් අහගන්න ඕනේ. නැත්තම් අයියලා අක්කලා ඉන්නවනම් ඒ කට්ටියගෙන් අහගන්න ඕනේ. රාත්තලකට ග්‍රෑම් කොච්චරද කියලා. හරිද? එතකොට අපි මේක මනිද්දී එක එක්කෙනාට එක එක විදිහට මැන්නොත් එහෙම පුතේ මේකේ ලෝකේ ගොඩක් මිනිස්සු ඉන්නවා. එතකොට ඒ කට්ටිය එක එක විදිහට ඕක කියනවා. ඒක හරියන වැඩක් නෙවෙයි. ඒක හන්දා අපි ලෝකේ හැමෝටම සම්මත ක්‍රමයක් පාවිච්චි කරනවා. සම්මත ඒකකයක් පාවිච්චි කරනවා. හරිද? එතකොට පදාර්ථ ප්‍රමාණය අපි මනින්න පාවිච්චි කරන සම්මත ඒකකය තමයි කිලෝග්‍රෑම්. හරිද? කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් තමයි අපි පාවිච්චි කරන්නේ. පුතේ සිම්පල් K සිම්පල් G කැපිටල් K සිම්පල් G නෙවෙයි. සිම්පල් K සිම්පල් G. හරි? පදාර්ථ ප්‍රමාණය අපි මනින්න කිලෝග්‍රෑම් කියන එකකේ තමයි භාවිතා කරන්නේ. එතකොට අපි ස්කන්ධයට ඉංග්‍රීසියෙන් කියන්නේ mass කියලා. මම මේ මකන්න විතර මකලා ලියන්න. mass. mass නෙවෙයි mass. mass කියලා කියන්නේ. mass කියලා තමයි ස්කන්ධයට කියන්නේ. හරි. බරට කියන්නේ weight. weight කියලා තමයි බරට කියන්නේ. හරිද? ස්කන්ධයට කියන්නේ mass කියලා. right. එහෙනම් පුතේ අපි ලියාගමු. යම් වස්තුවක පදාර්ථ ප්‍රමාණය එහි ස්කන්ධය ලෙස හැඳින්වේ. යම් කිසි වස්තුවක පදාර්ථ ප්‍රමාණය එහි ස්කන්ධය ලෙස හැඳින්වේ. හරි. ඊළඟ තරුව දාලා ලියා ගන්න පුතේ. ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා මේ බලන්න මේ හොඳට බලන්න. කිලෝග්‍රෑම් හරි කමාවක් ග්‍රෑම් කොමාවක් මිලිග්‍රෑම් මේ අකුරු පුතේ ඔක්කොම සිම්පල්. හරිද? කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් ඔයාලා මේව දන්නවා. හරිද? යන විවිධ ඒකක භාවිතා කළ හැකි. හරිද? හරි. මං කියන්නම් ඇයි මෙහෙම විවිධ ඒකක තියෙන්නේ කියලාත් මං කියන්නම් ඈ. යන විවිධ ඒකක භාවිතා කළ හැකි. එම ඒකක සුදුසු පරිදි භාවිතා කළ යුතුයි. ඒවා අපි
පාවිච්චි කරන්න ඕන සුදුසු පරිදි. මොකක්ද ඒ සුදුසු පරිදි කියන්නේ? ඔන්න අහගන්නක උදාහරණයක් මම කියන්නම්. ආ දැන් පුතේ අපි යම් කිසි විශාල ස්කන්ධයක් මනින්න ඕන නම් ඒ කියන්නේ ඔයාගේ බර මනින්න ඕන නම් අපි කිලෝග්‍රෑම් වලින් මනිනවා. හරිද? ඔයාගේ බර අපි ග්‍රෑම් වලින් මනින්න යන්නේ නැහැ. එතකොට ලොකු ඉලක්කමක් එනවා. හරිද? මිලිග්‍රෑම් වලින් මනින්න යන්නේ නැහැ. එතකොට ඊටත් වැඩිය ලොකු ඉලක්කමක් එනවා. හරිද? අපි හිතමුකෝ කූඹියෙක්ගේ බර මනින්න ඕන කියලා. කූඹියෙක්ගේ බර අපි කිලෝග්‍රෑම් වලින් මනින්න යන්නේ නැහැ. ඇයි පුතේ? එතකොට කිලෝග්‍රෑම් වලින් මනින්න යද්දි දැන් කිලෝග්‍රෑම් කියන එක ටිකක් ලොකුයිනේ. ඒකෙන් මනින්න අමාරුයි කූඹියාගේ බර. අපි කූඹියාගේ බර එතකොට මනින්නේ මිලිග්‍රෑම් වලින්. හරිද? රයිට්. ඊට පස්සේ අපි බලනවා අලියෙක්ගේ බර මනින්න. අලියෙක්ගේ බර අපි කිලෝග්‍රෑම් වලින්ද මනින්නේ, ග්‍රෑම් වලින්ද මනින්නේ, මිලිග්‍රෑම් වලින්ද මනින්නේ. කෝකෙන් මනින්න එකද ලේසි කියලා දාන්න බලන්න chat එකට. බලමු දැන් අපි. අලියෙක්ගේ බර මනින්න අපිට වඩා සුදුසු කිලෝග්‍රෑම්ද, ග්‍රෑම්ද, මිලිග්‍රෑම්ද කියලා කියන්න. දැන් ඔයාගේ බර මනින්න ඕන නම් ග්‍රෑම් වලින්. කූඹියෙක්ගේ බර මනින්න ඕන නම් මිලිග්‍රෑම් වලින්. අලියෙක්ගේ බර මනින්න සුදුසු මිලිග්‍රෑම්ද, ග්‍රෑම්ද, කිලෝග්‍රෑම්ද? දාන්න බලන්න. ඒකකෙත් එක්ක දාන්න. මේ ඒකකේ දාන්න. කිලෝග්‍රෑම් නම් kg, ග්‍රෑම් නම් g කියලා දාන්න. මිලිග්‍රෑම් නම් mg කියලා දාන්න. දාන්න බලන්න chat එකේ. හරි. කට්ටිය දානවා. මිලිග්‍රෑම් කියන කට්ටිය අත උස්සන්න. අලියෙක්ගේ බර මනින්න සුදුසු මිලිග්‍රෑම් කියන කට්ටිය. අලියෙක්ගේ බර මනින්න සුදුසු ග්‍රෑම් කියන කට්ටිය අත උස්සන්න බලන්න. අලියෙක්ගේ බර මනින්න සුදුසු කිලෝග්‍රෑම් කියන කට්ටිය අත උස්සන්න බලන්න. අලියෙක්ගේ බර මනින්න කිලෝග්‍රෑම් සුදුසුයි කියලා කියනවා. හරි. හොඳයි. අලියෙක්ගේ බර මේ තියෙන ඒකක තුනෙන් කිලෝග්‍රෑම් වලින් මනින එක හොඳයි. හරිද? හැබැයි පුතේ අපිට කිලෝග්‍රෑම් වලින් ඊළඟට ටොන් වලින් මනින්නත් පුළුවන්. හරිද? තල්මහෙක් ගන්නවා අපි. නිල් තල්මහ ලෝකෙ ලොකුම සතෙක්නේ. නිල් තල්මහෙක් ගන්නවා. නිල් තල්මහෙක්ගේ බර මනින්න හොඳ ඒකකයක් කියන්න. ටොන්. ඒ අන්න ඒක තමයි පුතේ මං කිව්වේ. අපි පදාර්ථ ප්‍රමාණය නැත්නම් ස්කන්ධය මනිද්දි ඒකට අදාළ ඒකක වලින් මනින්න ඕන. හරිද? අපි අලියෙක්ගේ බර මිලිග්‍රෑම් වලින් මනින්නෙත් නැහැ. කූඹියෙක්ගේ බර කිලෝග්‍රෑම් වලින් නැත්නම් ටොන් වලින් මනින්නෙත් නැහැ. පැහැදිලි නේද? ඒ එක්කෙනාට සුදුසු ඒකකයක් පාවිච්චි කළා තමයි අපි පදාර්ථයේ ප්‍රමාණය මනින්නේ. පැහැදිලි නේද? රයිට්. ඒක තමයි පුතේ කිව්වේ සුදුසු විදිහට ඒක මනිනවා කියලා. අපි පුතේ ඊළඟ එක ලියාගමු. ඊළඟ එක කියන්නේ ඊළඟ තරුව දාලා ලියාගන්න. ස්කන්ධය ප්‍රකාශ කිරීමේ ස්කන්ධය ප්‍රකාශ කිරීමේ ජාත්‍යන්තර සම්මත ඒකකය කිලෝග්‍රෑම් වේ. ජාත්‍යන්තර සම්මත ඒකකය කිලෝග්‍රෑම් වේ. රයිට්. හරි පුතේ. එහෙනම් දැන් අපි ওই කරුණු තුනක් ලිව්වා නේද? ඒ කරුණු ටික කොටුවක් ගහලා කොටු කරගන්න. හරි? ඒ කරුණු ටික කොටු කරගන්න. ඔයාලට ඒ කරුණු වැදගත් වෙනවා. හරිද? ඒක නිසා කොටු කරගන්න. ඒකල්ලා ඒ කරුණු තුන හොඳට කියව ගන්න. එතකොට මම කියන උදාහරණෙත් මතක් වෙන්න ඕනේ. අර සුදුසු ඒකකේ පාවිච්චි කරනවා කිව්වම අපි අලියාගේ බර මනිනවා කිලෝග්‍රෑම් වලින්. හැබැයි ටොන් වලින් මනින්නත් පුළුවන් අලියාගේ බර. පුළුවන් නේ. හරිද? මිනිස්සෙක්ගේ බර මනින්නේ කිලෝග්‍රෑම් වලින් කොහොමද? කූඹියෙක්ගේ බර මනින්නේ මිලිග්‍රෑම් වලින්. රයිට්.
තව තියෙනවා මේ වගේ එකක තියෙනවා පුතේ. ඒව ඔයාලට උඩ පන්තිවලදී කියලා දෙන්නම්. හරි? උඩ පන්තිවලදී දැන් ඔය 7 වසර 8 වසර අයියලා අක්කලා ඉන්නවනේ. ඒ කට්ටිය ඉගෙන ගන්නවා මේ ඔයවා ගැන. හරි? 10 11 අයියලාත් ඉගෙන ගන්නවා 12 13 අයියලා අක්කලාත් ඉගෙන ගන්නවා. ඔයාලටත් කියලා දෙනවා. හරි. තාම අලුත් නේ ඔයාලා. හරි. කොයි ඉවරයි නම් අත උස්සන්න ලියලා කොටු කරගත්ත කට්ටිය අත උස්සන්න. හරි. හරි. තව ඉන්නවද අත උස්සන්න? හරි. හරි. ගොඩක් කට්ටිය ඉන්නවා. හරි පුතේ. රයිට්. එහෙනම් අපි එතකොට ඒක ස්කන්ධය ගැන ඒ කොටස උතනින් අපි අවසන් කරනවා. අපි ඊළඟට යමු ශක්තිය කියන්නේ මොකක්ද කියලා බලන්න. හරිද? ශක්තිය කියන්නේ මොකක්ද කියලා බලන්න අපි ඊළඟට යමු. හරි. පුතේ දැන් අපි මෙතන පදාර්ථයයි ශක්තියයි ඉගෙන ගන්න යන්නේ. මම මේක මකන්නම්. හරි? මේ බලා ගන්න. මේක දැන් චූටි දෙයක් තියෙන්නේ. දැන් ඔයාලා ස්කන්ධය කියන එක හොඳට දන්නවා. මොකද්ද ස්කන්ධය කියන්නේ කියලා හොඳට දන්නවා. තියෙන පදාර්ථ ප්‍රමාණයනේ. එතකොට ස්කන්ධයක් තියෙනවා කියලා කියන්නේ පදාර්ථ ප්‍රමාණයක් තියෙනවා කියන එකට. එතකොට ඔයාලා ඒකත් හොඳට දන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ ස්කන්ධයක් තියෙනවා නම් එයා අවකාශයේ ඉඩක් ගන්නවා. මේ බලන්න. ස්කන්ධය එයා අවකාශයේ මොකද වෙන්නේ? ඉඩක් ගන්නවා. අවකාශයේ ඉඩක් ගනි. හරිද? අවකාශයේ ඉඩක් ගන්නවා. ඒ වගේම තමයි අවකාශයේ මොකද? පරිමාවක් ගන්නවා කියලා අපිට කියන්නත් පුළුවන් නේ. රයිට්. ඊට පස්සේ අවකාශයේ ඉඩක් ගන්නවා කියන්නේ පරිමාවක් ගන්නවා කියන්නේ දෙකම එකයි. හරිද? දැන් තියෙනවද අවකාශයේ ඉඩක් ගන්න නැති දෙයක් තියෙනවද ස්කන්ධයක්? නැහැ. හරිද? අවකාශයේ ඉඩක් ගන්න නැති දෙයක් නැහැ. අවකාශයේ ස්කන්ධයක් තියෙන ඕන එකක් ඉඩක් ගන්නවා අවකාශයේ. පැහැදිලි නේද? දැන් වාතය අපි ගත්තත් වාතයත් ඉඩක් ගන්නවා කියලා අපි අර කතා වුණේ. බැලුම් බෝල පිම්බනවා මුලින්ම පරීක්ෂණේ. ඇයි අර වතුර මට්ටම උඩට එන්නේ නැත්te ඉඩක් ගන්න හන්දනේ. හරිද? හරි. ඒ වගේම තමයි පුතේ ඔයාලට මතකයිද මම ගිය සතියේ කියලා දුන්නා ඉරේ රස්නේ දැනෙනවා නැත්තම් පරිසරයේ සීතල දැනෙනවා වගේ දේවල් කියලා දුන්නා නේද? එතකොට ඒ වගුව ඔයාලා බැලුවොත් එහෙම ආපහු ගිහිල්ලා ඒකේ තියෙනවා නේද මේ සූර්ය රශ්මිය ස්කන්ධෙකුත් නැහැ. අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ. හරිද? ස්කන්ධෙකුත් නැහැ අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ. එතකොට ඒක මාර දෙයක් නේ. ඒකට මොකක්ද කියන්නේ අපි? හරි. ඒක තමයි කියලා දෙන්න යන්නේ. දැන් හොඳට අහගන්න. ස්කන්ධයක් තියෙනවා අවකාශයේ ඉඩක් ගන්නවා. අපි මේවට පුතේ කියනවා පදාර්ථය කියලා. පදාර්ථය. ඉංග්‍රීසියෙන් අපි කියනවා matter. matter. හරිද? පදාර්ථය කියලා කියනවා. ස්කන්ධයක් තියෙනවා අවකාශයේ ඉඩක් ගන්නවා. ස්කන්ධය ධන අවකාශයේ ඉඩක් ගැනීම. හරිද? ඒ වගේම පුතේ අපිට තියෙනවා අර රස්නේ පරිසරයේ සීතල වගේ දේවල්. ස්කන්ධයක් නැත. ස්කන්ධයක් නැත. හරිද? අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ. අවකාශයේ ඉඩක් නොගනි. අවකාශයේ ඉඩක් නොගනි. ස්කන්ධයකුත් නැහැ අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ. පුතේ අපි මේකට කියනවා ශක්තිය කියලා. ශක්තිය. ඉංග්‍රීසියෙන් අපි කියනවා energy. හොඳට දැන් ඔන්න වෙනස බලා ගන්න ඕනේ. පදාර්ථය කියන්නේ
ස්කන්ධයක් තියෙනවා අවකාශයේ ඉඩක් ගන්නවා. පැහැදිලිද? ස්කන්ධයක් තියෙනවා අවකාශයේ ඉඩක් ගන්නවා. එහෙනම් ඒක පදාර්ථය. ශක්තිය කියන්නේ ස්කන්ධයකුත් නැහැ අවකාශයේ ඉඩක් ගන්නෙත් නැහැ. පැහැදිලි නේද? right. ඔන්න ඕක තමයි පුතේ පදාර්ථයයි ශක්තියයි අතර වෙනස. ඔයාලගේ මේ පාඩම තියෙන්නේ මේක වටා තමයි ගොඩ නැගිලා තියෙන්නේ. පදාර්ථය හා ශක්තිය කියන්නේ මෙන්න මේක වටා තමයි ගොඩ නැගිලා තියෙන්නේ. අපි පදාර්ථය ගැන කතා කරා ඉස්සරහදී ශක්තිය ගැන අපි කතා කරමු. හරිද? right. එහෙනම් පුතේ අපි ලියාගමු. මාතෘකාව ලියන්න ප්‍රධාන මාතෘකාවක් පදාර්ථය සහ ශක්තිය. පදාර්ථය සහ ශක්තිය. අපි ඉක්මනට ලියාගමු ඈ. පදාර්ථය සහ ශක්තිය. ඔන්න ඔතෙන් එන්න තමයි අපි ටික ආවේ. හරි? right. පදාර්ථය සහ ශක්තිය. මේවා ලියන්න එපා. මේවා බෝඩ් එකේ තියෙන ඒවා ලියන්න එපා. මං කියන්නම්. හරි? ඊට පස්සේ අපි ලියමු. හරි පුතේ. එහෙනම් අපි ලියමු. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධය සහිත අවකාශයේ ඉඩක් ගන්නා දේ නැත්නම් දෑ කියලා ලියන්න පුළුවන්. ගන්නා දේ පදාර්ථය ලෙස හැඳින්වේ. ඒක යටින් ඉරක් ගහ ගන්න පදාර්ථය ලෙස හැඳින්වේ කියන එක යටින් ඉරක් ගහ ගන්න. හරි? ඊළඟ එක ලියන්න. ඊළඟ එක ලියන්න පුතේ. අවකාශයේ ඉඩක් නොගන්නා ස්කන්ධයක් නොමැති අවකාශයේ ඉඩක් නොගන්නා ස්කන්ධයක් නොමැති දෑ ශක්තිය ලෙස හැඳින්වේ. හරි පුතේ. ඒක යටින් අපි උදාහරණ ටිකක් ලියාගමු. උදාහරණ කියලා දාලා ලියාගෙන යන්න. කොමා දාලා ලියාගෙන යන්න ඈ. පහලට ලියුවත් කමක් නැහැ. කොමා දාගෙන ලියුවත් කමක් නැහැ. මොනවද? ආලෝකය කොමාවක් දාන්න. තාපය තව කොමාවක් දාන්න නැත්නම් සහ ශබ්දය ආලෝකය තාපය ශබ්දය ඒවා අවකාශයේ ඉඩක් ගන්නෙ නැහැ. ඔයාලා පුතේ දැන් ඒ ගානින් දැනගෙන ඉඳපුවාම ඇති ඈ. ඔයාලා ලොකු පන්ති වලට ගියාම ඕවාට ස්කන්ධයක් එහෙම තියනවා කියලා ඉගෙන ගන්නවා. හරි? ඒව දැන් අවශ්‍ය නැහැ. ඒව ඔයාලා ඉගෙන ගන්නේ ඔයාලා අපි හිතමුකෝ උසස් පෙළට විද්‍යාව ජීව විද්‍යාව හරි නැත්නම් භෞතික විද්‍යාව විෂය ධාරාව කියන්නේ සංයුක්ත ගණිතය සම්බන්ධ ඒ විෂයන් හරි කරනවා කියලා. එතකොට ඔයාලා භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා, රසායන විද්‍යාව ඉගෙන ගන්නවා. ඒකෙදි අපි ඒවා ඉගෙන ගන්නවා. හරි? ඔය ශක්තියින් වලට ස්කන්ධයක් තියෙන්න පුළුවන්, ඒ වගේ දේවල් තියෙනවා. හරි? ඒවා අපි ඒ කාලෙදි ඉගෙන ගමු. දැනට ඕක දැනගෙන හිටපුවාම ප්‍රමාණවත්. හරිද? හරි. ඔයාලා තාම 6 වසරනේ. 12 වසරට යන්න තව අවුරුදු 6ක් තියෙනවා. හරි.
එතකොට පුතේ දැන් ඔයාලට පොඩි පැවරුමක් තියෙනවා අච්චු පොතේ එන්න 24 වෙනි පිටුවට 24 වෙනි පිටුවේ මේ උඩින්ම තියෙනවා පැවරුම දෙකේ දෙක. පැවරුම දෙකේ දෙක. බලන්න. පුතේ පැවරුම දෙකේ දෙක තියෙනවා. ඔබ පැවරුම දෙකේ එකෙහි පැවරුම දෙකේ එකෙහි ඒ කියන්නේ අපි අර කලින් කරපු එකේ ගිය සතියේ ලියපු වගුවේ පැවරුම දෙකේ එකෙහි සකස් කළ වගුවේ අඩංගු දෑ පදාර්ථය හා ශක්ති ලෙස වර්ග කර වගුගත කරන්න. ඒක gedara වැඩක්. හරිද? ඒක ඔයාලා කරන්න ඕනේ. ඒක gedara වැඩක්. ඒකලා ඒ gedara ටික කරලා WhatsApp එකට WhatsApp නම්බර එකට දාන්න ඕනේ මෙන්න මේ ටික කරා කියලා. හරිද? හරි. හරි පුතේ. එතකොට ඊළඟට අපිට තියෙනවා පදාර්ථ දැන් පදාර්ථය ගැන තමයි ඊළඟට කතා කරන්නේ. දැන් පදාර්ථය සහ ශක්තියනේ කතා කරන්න තියෙන්නේ. අපි පදාර්ථය ගැන තමයි කතා කරන්නේ. එතකොට පදාර්ථය ගැන තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඒක ඉවර වෙලා තමයි පුතේ ශක්තිය ගැන කතා කරන්න තියෙන්නේ. හරිද? right. හරි. මේකේ පුතේ පදාර්ථය ගත්තහම අපි පදාර්ථය ගත්තට පස්සේ මේ පදාර්ථය තවත් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ ඝන, ද්‍රව, වායු කියලා කොටස් තුනකට බෙදන්න පුළුවන්. හරිද? පදාර්ථය ගත්තාම ඝන, ද්‍රව, වායු කියලා තවත් කොටස් තුනකට බෙදන්න පුළුවන්. අපි පුතේ මෙන්න මේවා ගැන ඉස්සරහදී කතා කරනවා. ඒකල ශක්තිය ගැන ඉස්සරහදී කතා කරනවා. හරි. එතකොට අපිට තව විනාඩි 10ක් විතර තියෙනවා යන්න එපා ඉන්න. ඔයාලට මට තව පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා පුතේ. මම ඒක කියලා ඉන්නම්. ගෙදර වැඩ ටික කරලා තියන්න ඕන. ඔයාලට මම පොරොන්දු වුණා PDF එකක් දෙනවා කියලා. ඒක PDF එක දානවා අද ඔයාලා මේ සෙමිනාර් කියලා ඉන්න group එකට PDF එක දානවා. හරි? right. එහෙනම් පුතේ අපි මේ සම්මන්ත්‍රණය අදින් අවසන් කරනවා. මෙතෙන් සිට ඉතිරි ටික ඔයාලට අපේ පන්තියට සහභාගී වෙලා කරගෙන යන්න පුළුවන්. හරි? එහෙනම් මම ඔයාලා හැමෝටම සුබ පතනවා අනාගත ඉංජිනේරුවෝ වෛද්‍යවරු වෙන්න කියලා. හරි? අපි පන්තියේ නම දැක්කනේ අනාගත ඉංජිනේරුවන්ගේ සහ වෛද්‍යවරුන්ගේ විද්‍යාව පන්තිය. හරි. එහෙනම් පුතේ සියලු දෙනාට සුබ රාත්‍රියක්.